අයිබෝන් ශාලිකයේ අයිබෝන් තිල්නි අයිබෝන් අයිබෝන් බාරුල අයිබෝන් අයිබෝනේ අද විශේෂ දවසක් ඒ තමයි අපි සෙනසුරාදාට මේ වැඩේ කරනවා කියලා කිව්වට අද විශේෂ දවසක් අද වද හිංසාවට ලක් වූ වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය. ඉතින් එතකොට අපි හිතුවා සුරේෂ් සල්ලිය මහත්මයාත් වද හිංසාවට ලක් කළා කියලා පහුගිය ටිකේ කතා වුණානේ. ඒ නිසා වද හිංසාව සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා කරමු කියලා. වද හිංසාව වෙනවයි මම දැන් ඇත්තටම අද උදේ කීපදෙනෙක් කතා කරද්දී මෙච්චර වද හිංසාව ගැන කතා වෙන වෙලාවකත් තවමත් කිසිම වෙනසක් නැතුව දිගින් දිගටම වද හිංසා සිදුවීම් වාර්තා වෙනවා. මීට සති දෙකකට කලිනුත් එහෙම සිද්ධියක් වාර්තා වුණා. මිනිහෙක්ම මනුස්සයෙකුට අමානුෂික විදිහට පොලිසිය පහර දීමේ සිදුවීමක්. ඒ වගේම තමයි මම හිතන්නේ දැනට හොයාගෙන යන එක සිද්ධියක් තියෙනවා. නාදොන මලසිකුරක් හමු වීමේ සිදුවීමක්. දැන් ආරංචි වෙන විදිහට පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක් තමයි මරලා දාලා තියෙන්නේ කියලා තමයි දැනට තහවුරු නොවිච්ච ආරංචි. ඉතින් මේ වගේ බරපතල විදිහට මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වෙනවා. හැබැයි කනගාටුවට කාරණේ තමයි ආදිත්‍යට පුළුවන් නම් ගේන්න ආදිත්‍ය මේ අතර පත්‍ර ටිකක් තියෙනවා මේස උඩ අරන් එන්න. මේ අද වද හිංසාවට ලක් වූවන්ට සහයෝගය දැක්වීමේ දිනේ වුණාට ලංකාවේ සිංහල පත්‍ර ටික අද ගත්තා. ඒකේ පළවෙනි පිටුවලවත් මේක නෑ. හරිනම් අද වගේ දවසක හැම මාධ්‍යකම මේක ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙන්න ඕන. මොකද වද හිංසාව කියන්නේ ඊටාම් භයානක විදිහට තවමත් සමාජයේ තියෙන එකක් නිසා. සහ ඒක පිටපු පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පති විදිහට ඉන්දිම ඔහුත් වද හිංසා කරපු පුද්ගලයෙක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක වද හිංසාව ගැන අපි මීඩියා වල කතා කරන්නේ නැහැ කියන්නේ අද වගේ දවසකත් ඒක ඊටාම් බරපතලයි. ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණය. අපි අද වද හිංසාව ගැන කතා කරද්දී කතා කරන්න බලාපොරොත්තු වෙන එකක් වද හිංසාව කියන්නේ මොකද්ද? මේක ඉතිහාසය මොකද්ද? කොහොමද මේක වරදක් බවට පත් වෙලා ආවේ? සහ වින්දිතයන්ගේ අත්දැකීම් මේක නවත්ත ගන්න මොනවද කරන්න ඕන වගේ ටිකක් පුළුල් විදිහට මේකෙදි කතා කරනවා. ඇරෙන්තර දූ දැන් අර මේ වද හිංසාවට අදාළව දැන් පත්තරවල හෝ මීඩියාවල කතා නොකරන හේතුව මට හිතෙන්නේ සංස්කෘතියක් විදිහටම අපේ රටේ එහෙම වද හිංසාව අනුමත කරන එකක් තියෙනවනේ. පොලිසියට කාව හරි අරන් ගියොත් උගෙන් ගහලා හරි මොන හරි ගණින් වගේ තැනකන ඉන්නේ. ඒක අනුමත කරනවා. ශාලිකයට මතකද 2024 අගෝස්තු මාසේ 8 වගේ දවසක අර ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තීන්දුව ඒකේ තියෙනවා මේ වද හිංසාව වැඩි වෙන්න එක හේතුවක් විදිහට මේක අනුමත කරනවා වගේ එකකුත් එහෙම ඒකෙන් මේවා වෙනවා. ඒ කියන්නේ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ කියන්නේ ඒකට ආයතන අදාළ කටයුතු කරන්නේ නැති එක ඊට පස්සේ සංස්කෘතිය ඇතුළෙම ඇදලා තියෙන විදිහ. සහ සමාජයේ කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් කවුරු හරි සමාජයේ වැරද්දක් කරලා තියෙනවා නම් එයාට දඬුවමක් දෙන්න ඕනේ, වද දෙන්න ඕනේ, ගහන්න ඕනේ වගේ ඕක වල්ලගෙන හොඳටම ගහන්න වගේ එකක් මේ තියෙනවා නේද? ඒක ඇත්තටම ටිකක් සංස්කෘතියත් එක්ක එන එකක්. මේ ඊට පස්සේ දැන් එකක් විදිහටම අරන් තියෙන්නේ දැන් අපි මොකද්ද? ඊට පස්සේ ජනාධිපති කෙනෙක් හරි කවුරු හරි ගෙන කොටත් කියන්නේ එහෙමනේ. ටිකක් තදට ඉන්න ඕනේ. අන්න ඒ වගේ එකක් නේ තියෙන්නේ. ඇයි හිට්ලර් කෙනෙක් ඕන කියලා කිව්වනේ. හිට්ලර් කෙනෙක් ඕන කියලාත් කිව්වනේ. ආමුදුරුත් කිව්වනේ. ඔව් ඒක තමයි. ආමුදුරු කෙනෙක් ජනතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවට මේ අපිට උඩින් ඉඳලා අපිට පෝ පාලනය කරන්න කියලා තමයි ඉල්ලන්නේ. සාපිට ගල් ගහලා මරන්න ඕනේ කිව්වා. හරි. මම මේ පොඩි වැඩක් ඉවර කරනවා විනාඩි 5ක් ඇතුළත. ශාලික අයියා පොඩ්ඩක් වැඩේ මෙහෙවගෙන යන්න. මම හිතන්නේ දිලනිලා ඇස් වෙලා හිටියා මේක ඉතිහාසය ගැන කතා කරලා. එතනින් පටන් අරන් අපි යමු. මම විනාඩි 5ක් මේ වැඩේ කරනවා. හරි. අපි ආරම්භයෙන් පටන් ගමු. ඉතිහාසයේ දැන් මේ ජුනි 26 වෙනිදාම මේ දවස මොකද අපි කතා කරන්නේ වද හිංසනයට ලක් වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය. මේක කොහොමද ඇති වුනේ කියලා මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා. එතකොට මුලින්ම මේක ගැන කතා කරද්දී 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. ඒකට අනුව තමයි මේ වද හිංසාව සහ අනිකුත් කුරිරු අමානුෂික හෝ අවමනසහගත සැලකිලි හෙලා දකින්න ඕනේ කියලා මේක ආරම්භයක් විදිහට එන්නේ 1948 දී. එතකොට 1980-90 දශකයේ වෙනකොට මේකට අවශ්‍ය නීතිමය ප්‍රමිතීන් අවශ්‍ය අනිකුත් ටූල්ස් ඒව මේව සංවර්ධනයත් එක්ක වද හිංසා පැමිණීම තහනම් කරන්න බලාත්මක කරන්න ප්‍රගතියක් ඒ දශකවලදී ඇති වෙනවා. එතකොට 1981 දී මහා මණ්ඩලය විසින් මේ අරමුදලක් පිහිටවනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය. ඔව්. එක්සත් ජාතීන් මහා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා අරමුදල මේ ෆන්ඩ් එක අදටත් ක්‍රියාත්මක වෙනවා.
එතකොට එහෙම ඇවිල්ලා 1984 වෙනකොට තමයි වද හිංසාව සහ කුරිරු අමානුෂික හෝ අවමාන සහගත සැලකිලි හෝ දඬුවම් වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සම්මත වෙන්නේ. එතකොට ඒ සම්මුතිය 1987 ජුනි 26 අද වගේ දවසක ඉඳලා තමයි බලාත්මක වෙන්න පටන්ගෙන තියෙන්නේ. එතකොට 1987 බලාත්මක වෙන්නේ 85 අවුරුද්දේදී වද හිංසා තත්ත්ව වාර්තා කිරීම සම්බන්ධයෙන් පළමු විශේෂ වාර්තාකරු එක්සත් ජාතීන්ගේ පළමු විශේෂ වාර්තාකරු පත් කරලා තියෙනවා මේගොල්ලෝ. එතකොට මෙහෙම කාලරාම පහු කරගෙන එනකොට 1997 දෙසැම්බර් 12 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 26 වෙනිදා නම් කරනවා ජාත්‍යන්තර දිනයක් විදිහට මේ ඉන්ටර්නැෂනල් ඩේ ඉන් සපෝට් ඔෆ් වික්ටිම් ඔෆ් ටෝචර් මේ දවස නම් කරලා තියෙනවා. එතකොට ඕක තමයි ලෝකේ පසුබිම. දැන් 97න් පස්සේ 2002 අවුරුද්දේදී වද හිංසාවට එරෙහි සම්මුතියේ ඔප්ෂනල් ප්‍රොටෝකෝල් එක විකල්ප ප්‍රොටෝකෝලය හඳුන්වලා දෙනවා. එතකොට මේකෙදි වෙන්නේ රඳවා තබා ගන්න ස්ථාන සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ පද්ධතියකට ඉඩ අවස්ථාව සලසලා දෙන එක. ඔක තමයි මේ ජාත්‍යන්තර මට්ටමේදී ඉතිහාසය සම්බන්ධව හම්බුනේ. ඊට පස්සේ තව වැදගත් කරුණක් තියෙනවා මේ සබ් කමිටි එකක් තියෙනවා ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෝචර්. UN සබ් කමිටි එක මේ අනු කමිටුවෙන් මේ අනු කමිටුවට මේ දැනට මේ වෙද්දි රටවල් 94ක් පක්ෂ වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඒවා පිළි අරගෙන තියෙනවා. ඕක තමයි ලෝක ඉතිහාසයේ. ලංකාවට එනකොට වද හිංසාවට එරෙහි පනවාලා තියෙන දේශීය නීති ගැන පද්ධතිය ගන්නකොට අපිට මුලින්ම ගන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978. ඒකේ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා කිසිදු පුද්ගලයෙකු වද හිංසාවට හෝ කූර අමානුෂික හෝ ආමන සහගත සැලකීමට හෝ දඬුවමකට ලක් නොවීම මූලික අයිතිවාසිකමක් විදිහට පිළි අරගෙන තියෙනවා. ඒක තමයි පළවෙනිම නීතිය. එතකොට මේ එක්සත් ජාතීන්ගේ මේ ටෝච සම්බන්ධ මේ සම්මුතිය ලංකාව එකඟ වෙනවා 1994 ජනවාරි 3 වෙනිදා. ඒකට අනුව ලංකාවේ හඳුන්වලා දුන්නා 1994 අංක 22 දරන වදදීමට සහ අනිකුත් ක්‍රූර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති පනත. මේක තමයි නිර්චාලිකයි දැනට මේ ටෝච ඇක්ට් එක විදිහට යන්නේ සංශෝධන කීපයකුත් වෙලා තියෙනවා. මේ ඒක තමයි එතකොට 94 සිද්ධ වෙන්නේ ලංකාවේ. මේ පනත සම්මත කරගන්න එක. ඊට පස්සේ 2016 අගෝස්තු මාසේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේට ඒ කියන්නේ හිතන්නකෝ ලංකාවේ විඳිතෙක්ට මේ දේශීය වශයෙන් මේ ආයතන වලින් මේ නීති රාමුවෙන් එයාට කිසියම් පිළිසරණක් හරියට ලැබෙන්නේ නැත්නම් එයාට ඍජුවම වද හිංසා පිළිබඳ UN එකට කම්ප්ලේන් කරන මෙකැනිසම් එක හැදිලා තියෙනවා 2016 අවුරුද්දේ. ඒගොල්ලෝ පහුගිය දවස් ටිකේ ලංකාවටත් ඇවිල්ලා තිබුණා. ඔව් මේ දෙවනි සංචාරයේ තිබුණා මේ 24 වෙනකන් ජූනි 16 ඉඳලා 24 වෙනකන්. එතකොට 2017 දී අර ඔප්ෂනල් ප්‍රොටෝකෝල් එකක් හඳුන්වලා දුන්නා 2007 දී මේ UN එක. ඒකට ලංකාව එකඟ වෙනවා 2017 දී. ඒකේ වැදගත්ම දේ වෙන්නේ අර ජාත්‍යන්තර විශේෂඥයින්ට දේශීය රැඳවුම් ස්ථාන పూర్ව දැනුම් දීමකින් තොරව පරීක්ෂා කරන්න ඉඩ ප්‍රස්තාව ඒගොල්ලන්ට විවර වෙනවා. එතකොට ඊළඟ මේ ලංකාව පැත්තෙන් වැදගත්ම දේ මට හම්බුනේ 2018 ජාතික නිවාරණ යාන්ත්‍රණය හඳුන්වා දීම National Preventive Mechanism එක. ඒක 2017 දී ලංකාව එකඟ වෙනවා වද හිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයත් එක්ක රජයේ නිල වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නම් කරනවා ජාතික නිවාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. මේ නිවාරණ යාන්ත්‍රණය ගැන ඉස්සරහදී පොඩ්ඩක් තව කියන්නම්. ගොඩක් ඒවා තියෙනවා මේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කරපු වැඩ ගැන. එතකොට ඊළඟම වැදගත් කාරණේ මේ අර UN එකේ සබ් කමිටි මෙම්බර්ස්ලාගේ විසිට්ස් දෙකක් වෙලා තියෙනවා ලංකාවට. පළවෙනි එක වෙලා තියෙන 2019 අප්‍රේල් මාසේ අනු කමිටි සමාජිකයන්ගේ පළමු නිල සංචාරය. ඉස්සෙල්ලා කිව්වා වගේ දෙවෙනි සංචාරය මේ ජූනි මාසේ 15 ඉඳන් 24 වෙනකන් තියලා අමාත්‍යාංශ මට්ටමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකයොත් එක්ක මම හිතන්නේ
මේ වද හිංසාව තව දුරටත් කොහොමද අවම කරගන්න ඕන දේවල් ගැන කතා කරලා තියෙනවා. ඔය ටික තමයි ලෝකයේ සහ ලංකාවේ බන්ධනාගාර සහ නිරීක්ෂණවලට යනවා. ඊට පස්සේ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේකේ ඉතිහාසයේ දැන් මේකේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගත්තොත් ඔය ටික තමයි මේ මූලිකවම මයිල්ස්ටෝන් විදිහට හම්බ වුණේ. මේකේ මේ 2019 වාර්තාව ඔක රජයටනේ දෙන්නේ. ඒගොල්ලෝ බැඳිලා ඉන්නේ රජයට වාර්තාව දෙන්නනේ. එතකොට මේක මහජනතාවට දෙන්න ඕන කියලා එකක් ඒගොල්ලෝගේ වගකීම් වල නැහැ. හැබැයි රජයට ඕන නම් දෙන්න පුළුවන් නේ. මේගොල්ලෝ නෑ ඒක වෙන්නේ මෙහෙමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ රාජ්‍යයන් වල එකතු වෙලා ආණ්ඩුව එකතු වෙලා තමයි තීන්දුව తీරන ගන්නේ. එතකොට ඒගොල්ලෝ වග කියන්නේ ආණ්ඩුවට. එතකොට ලංකාවේ ආණ්ඩුව සහ දැන් ආණ්ඩුවකද රාජ්‍ය නෝන සංවිධානය UN එකට යනවා කිව්වම හැමෝම හිතන්නේ මේ NGO එකක් කියලානේ. හැබැයි UN එක කියන්නේ අර ආණ්ඩුව වල එකතුවක්. නැතුව NGOs වල එකතුවක් නෙමෙයි. ඒ ආණ්ඩුව වල එකතු කරන වැඩේට NGO වලට හරි කාට හරි ගිහිල්ලා අදහස් දක්වන්න වෙනම ප්‍රොසීඩිකක් තියෙනවා. එතකොට මේකෙදි මේ වදහිංසා සම්බන්ධයෙන් ඒගොල්ලෝ දුන්න වාර්තාව ඒක මහජනතාවට ප්‍රසිද්ධ කරන්න අපේ ආණ්ඩුව. එතකොට ආණ්ඩුව මේ වෙනකන් ඒ වාර්තාව ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. 2019 කණ්ඩායම ඇවිල්ලා ගියාට. දැන් දෙවෙනි වතාවටත් මේ අවුරුද්දේ ආවා. දැන් මේ අවුරුද්දේ වාර්තාවත් දුන්නහම ඔකම වෙයිද මොනවා වෙයිද කියන්න ඉතින් දන්නේ නැහැ. ඒ වාර්තාවල තිබ්බ දේවල් මොනවද ඒවා ක්‍රියාත්මක වෙලාද නැද්ද කියන ඒවා අපිට දැනගන්න විදියක් නැහැ දෙනකන්. දැනගන්න විදියක් නැහැ. හැබැයි සමහර දැන් ඔය සමහර ප්‍රොසීඩියර්ස් වලට අදාළ ඒවා මම හිතන්නේ මොකද්ද ඒකට කියන්නේ මෙකැනිසම් එකක් තියෙන අවුරුදු කීපයකට සැරයක් තියෙන මොකද්ද ඒකට සිංහලෙන් කියන නම නෑ ඒක නෙමෙයි අවුරුදු දෙපාරක් තුන් පාරක් තියෙන එක නෙමෙයි තුන් පාරක් තියෙන එක නෙමෙයි වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙන මොකද්ද ඒකට කියන්නේ සිංහලෙන් හරි තව මොනවද දැන් මොකද බලන්න දැන් අර මේ ආරම්භය වගේම ලංකාවේ කොහොමද ක්‍රියාත්මක වුනේ කියන එක ගැන ටිකක් කතා කරලාම අපිට යන්න පුළුවන් නම් හොඳයි. මට හිතෙන්නේ භාවිතාවය ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වුනේ සහ ආණ්ඩුව හෝ රජයේ ආයතන කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එකත් එක්ක. ඒ කියන්නේ මෙහෙමයි අත්‍තරම මේ අර විදිහට නීති රීති හැම එකම හදලා තිබ්බත් ජාත්‍යන්තර එකඟතාව වලට ලංකාව බැඳිලා හිටියත් මේක මේ බිම් මට්ටමින් ගත්තාම ලංකාවේ තත්ත්වය ගොඩක් වෙනස්. ප්‍රධාන වශයෙන්ම පොලිස් භාරයේ හරි එහෙම නැත්නම් බන්ධනාගාරගතව කියන පොදු වශයෙන් ගත්තොත් රාජ්‍ය භාරයේ ඉන්න මිනිස්සු මේ පුද්ගලයන් වද හිංසාවට ලක් වෙනවා. ඒ කියන්නේ සරල වශයෙන්ම අර කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ කිසිම සීමාවකින් තොරව ආරක්ෂා කරලා තියෙන මූලික අයිතිවාසිකම කඩ වෙනවා. අපි නිකන් මේ මානව හිමිකම් කොමිසමට 2020 ඉඳන් 2000 මේ වෙනකම් මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව වෙනකම් ඒ කියන්නේ මාර්තු මාසෙ වෙනකම් හම්බෙච්ච පැමිණිලි දිහා අපිට ඕනනම් බලන්න පුළුවන්. 2020 ඇත්තටම රැඳුම් භාරයේ මරණ වාර්තා වෙලා තියෙනවා 8ක්. හරි මේ තියෙන බලන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මේ රීජනල් ඔෆිසර්ස් වලට. එතකොට හෙඩ් ඔෆිස් එකට 21යි සම්පූර්ණ රැඳුම් භාරයේ මරණ 29යි. ওই විදිහට 2021 මරණ 13යි. 22 13යි 23 24යි 25 18ක් වෙලා තියෙනවා අය. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවටම රැඳුම් භාරයේ මරණ වාර්තා වෙලා තියෙනවා 3ක්. එතකොට ඒ වගේම තමයි මේක මේ අපි මෙහෙම බැලුවොත් මේ සම්පූර්ණ වද හිංසා පිළිබඳ පැමිණිලි මේ 2020 415 මේ විදිහට ගිහින් 2025 සැලකිය යුතු වැඩිවීමක් වෙලා තියෙනවා. පැමිණිලි හම්බෙච්චියා විතරක්. කියන්නේ මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිලි විතරයි මේ තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ වෙද්දිත් පැමිණිලි කරන්නවත් දන්නේ නැති පිරිසක් ඒ කියන්නේ තමන් වද හිංසාවට ලක් වෙලා කියලාවත් දන්නේ නැති පිරිසක් ඉන්නවා අනිවාර්යෙන්. එතකොට තමයි ඊළඟට මේ අර විදිහටම රැඳුම් භාරයේ ඉන්න මරණ පිළිබඳව බන්ධනාගාරගත වෙලා තිබු මරණ පිළිබඳවත් එහෙම තමයි මේකද බන්ධනාගත වෙලා ඉඳන් මේ රාජ්‍ය භාරයේ ඉඳ සිදුවෙච්ච මරණ. රාජ්‍ය භාරයේ ඉඳ සිදුවෙච්ච මරණ කියන්නේ එක පොලිස් භාරයේ වෙන්න පුළුවන්, බන්ධනාගාර භාරයේ වෙන්න පුළුවන්, වෙනත් සුරාබදු වෙන්න සුරාබදුකේ වෙන්න පුළුවන්, වනජීවී වෙන්නත් පුළුවන්. එහෙම රාජ්‍ය භාරයේ ඉඳ අත්අඩංගුවේ ඉඳ හෝ රැඳුම් භාරයේ ඉඳ මරණයට පත් වීම සම්බන්ධයෙන් තමයි එතකොට ඔය කතාව වෙන්නේ. එතකොට 2020 ඇත්තටම මරණ 29ක් වෙලා තියෙනවා. ඒක සාපේක්ෂව අඩු වෙලා 25 වෙද්දී 25 18ක් වෙලා තියෙනවා. ඉතින් මේ ටික තමයි තත්ත්වය ඇත්තටම.
මේකට අදාළව ඊට අමතරව ගොඩක් මේ ලංකාවේ නීතියට මේ විදිහට නීති තියෙනවා අධිකරණෙත් ගොඩක් තීන්දුව දීලා තියෙනවා මානව හිමිකම් කොමිසමෙත් ගොඩක් තීන්දුව දීලා තියෙනවා නේද අයියේ මේ නිර්දේශ දීලා තියෙනවා මානව හිමිකම් කොමිසමේ අධිකරණයේ මූලික අයිතිවාසිකම් තීන්දුව තුළ ගොඩක් තීන්දුව දීලා තියෙනවා හැබැයි කොයි වෙලාවෙවත් ඒවා ක්‍රියාත්මක වෙන්න එකෙත් ප්‍රශ්නයක් තවදුරටත් ඒ විදිහටම යනවා දිගට. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. අපි ඒක ගැන කතා කරොත් ඕගොල්ලන්ට මතකයිනේ මේ සිද්ධාලේප නඩුව විශුවන්ත එන්නකොන් මහත්තයාගේ විරුද්ධව තිබ්බ රංජිත් සුමංගල කියන වින්දිතයා 2010 දී වදහිංසාවට පත්වීම සම්බන්ධයෙන් 2011 ජනවාරි හෝ කොහෙද 2010 දෙසැම්බර් හෝ 2011 ජනවාරි පවරපු මූලික අයිතිවාසිකම් නඩුව. ඒක සම්පූර්ණ විස්තර දේශබන්දු පොතේ තියෙනවානේ. ඔව් පොත පොත් නෑනේ ඉතින් කොහොමත්. ඔව් පොත් ඉවරයි. පොත් ඉවරයි සහ මේ පොත මං හිතන්නේ ලබන මාසේ ආයේ රීප්‍රින්ට් එකක් කියයි. ඔව්. ශාලිකයි ඒකේ තියෙන අකුරු වැරදි ආයේ හදලා බලලා දෙනවා කිව්වා. හරි. ඉතින් අපි ඇත්තටම මේ ඒ නඩු ගැන අයියලා ඕන තරම් කතා කරලා තියෙනවනේ. නෑ ඔයත් කෙටියෙන් කියන්න ඒකට. ඒක මම අලුතෙන් බලන අයට දැනගන්න පොඩ්ඩක් කියන්න සිද්ධි ටික. මේකේ වෙලා තියෙන්නේ මම වේගෙන් කියන්නද? ඒක තමයි. රංජිත් සුමංගල කියන රංජිත් සුමංගල කියන පුද්ගලයාව මේ අත්අඩංගුවට ගන්නවා 2010 අවුරුද්දේ අන්තිමද කොහෙද අත්අඩංගුවට ගන්නේ එවකට නුගේගොඩ කොට්ටාසේ බාරව හිටපු දේශ පොලිස් අධිකාරී දේශබන්දු තොර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකොන්ගේ නියෝග මත එතකොට මෙයාව අත්අඩංගුවට ගන්නේ හොරකමක් සම්බන්ධයෙන් කියලා මෙයාව එතෙන්දී වාහනේ අධිත්‍යයට බලපෑම් කරනවා ඊට පස්සේ කනත්තකට වගේ තැනකට ගිහිල්ලා මෙයාට ගහනවා වද හිංසා කරනවා ඊට පස්සේ මේ නිලධාරියා කලින් හමුදාවේ හිටපු කෙනෙක් එයා ගිනියවි ඉල්ලනවා එතකොට මෙයාලගේ ගිනියවි ඇත්තටම නැහැ හමුදාවෙන් එද්දී ඒව දීලා නෙන්නේ ගිනියවි තිබුණේ නැහැ දෙන්න ගිනියවියක් තිබෙත් නැහැ දිගින් දිගට මෙයාට පහර දෙනවා විවිධාකාරයේ වද හිංසා කරනවා එයාට එහෙම කරලා ඊට පස්සේ මෙයාව අරන් යනවා යම් ස්ථානයකට ස්ථාන කීපයකට අරන් යනවා එකක් පොලිසිය තියාගෙන ඉන්නවා ඊට අමතරව ටෝචර් වෙනම වද හිංසා කරන්න මේගොල්ලෝ හදන් හිටපු වෙන තැන් වලට අරන් යනවා මෙහෙම ගිහිල්ලා නොසෑහෙන විවිධාකාරයට කියන්න බෑ ඔළුවේ වතුර යොබනවා මිරිස් කුඩු මේව බඳිනවා නඩු තීන්දුවේ තිබ්බ විදිහට මම ගත්තකොට මම කියන්න දෙන එක. පෙස්සම් මේ නඩු තීන්දුවේ සරල සිංහල පරිවර්තනයක් තියෙන්නේ. පෙස්සම් කරුට මිරිස් කුඩු ආශ්වාස කිරීමට බල කිරීමෙන් හෝ හුස්ම හිරවි පීඩාවට පත්වන අතරතුර පොලිස් නිලධාරීන් පෙස්සම් කරු දෙස බලා සිට ඇති අතර ඒ ඉවත් කර ඇත්තේ පෙස්සම් කරු මිය යාමට ආසන්න බව පෙන්වූ විට පමණි. නැවත වරක් ආයුධය සම්බන්ධයෙන් ඒ කියන්නේ අයියා කියපු මේ තුවක්කු සම්බන්ධයෙන් පෙස්සම්කරුගෙන් ප්‍රශ්න කරන අතර පෙස්සම්කරු පෙර පරිදිම නැතයි පිළිතුරු දුන්නේ. මිරිස් කුඩු මගින් වද හිංසා කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කරන අතර අනිකුත් පොලිස් නිලධාරීන් පෙස්සම්කරුගෙන් මුඛයෙන් ලේ ගලනතුරු කම්පුල් වලට පහර දුන්න අතර පෙස්සම්කරු ත්‍රිරෝධ පටි ත්‍රිවිල බෙල්ස් ලෙස විස්තර කළ දෙයකින් දිගටම පහර දුන්නේය. ඊට පස්සේ තව තියෙනවා පෙස්සම්කරුගේ දැස බැඳ මාංචු දමා ස්නානය කිරීමට ස්ථානයට ගිය අතර පසුව පෙස්සම්කරු දැනගත් පරිදි මිරිහාන පොලිස් ස්ථානයට ගෙන යන ලදී. ඔහොම ගිහින් ඊට පස්සේ මේ දෙවන වග උත්තරකරු සහ තවත් පොලිස් නිලධාරියෙකු පෙස්සම්කරුට අනුකම්පා විරහිතව පහර දී පෙස්සම්කරුගේ බිරිඳ සහ අවුරුදු 9 සහ 2 වයස්වල පසුවන දරුවන් දෙදෙනා ඉදිරිපිටදී ඔහු එවැනි අවමනසාගත සැලකිරීමට ලක් කරමින් ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මහත් කම්පනයක් ඇති කර අතර තම පියාට එලෙස අමානුෂික ලෙස සලකනු දැකීමෙන් ඔහුගේ වැඩිමහල් දියණියට සිහිසුන් විය. ළමයාට සිහිසුන් වෙනකන් තාත්තට ගහලා තියෙනවා. පොළු කැබැල්ල කැඩෙන තුරු 4 වන වග උත්තරකරු විසින් ලබා දුන් පොල්ලකින් එක් පොලිස් නිලධාරියෙකු තම කකුල් වලට සහ පිටට පහර දීමට පටන් ගත් බව පෙස්සම්කරු ප්‍රකාශ කරයි. දැන් මේ නඩුව සිද්ධාලේප නඩුව විදිහට ප්‍රසිද්ධ මෙහෙම කරලා අය පාරක් අර කියපු මිරිස් කුඩු දාපය කරලා තියෙනවා ඊට පස්සේ මේගොල්ලන්ට මේ වද හිංසා දරා ගන්න බැරුව සීසුන් වෙලා ඒ විදිහට ඊට පස්සේ අය නාන්න කියනවා උඩ පයින්න කියනවා ඒ වගේ ගොඩාක් දේවල් කළා ඊට පස්සේ අන්තිමට මේ අර වැඩේ කරනවා කියන්නේ මිරිස් කුඩුයි මිරිස් කුඩුයි පෙට්‍රලුයි දාලා ෂොපින් කියන්නේ එක අවස්ථාවක පෙට්‍රලුත් දාලා ෂොපින් බෑග් දාලා මූණ වහන එතකොට මේ ආශ්වාස කරන්න වෙන්නේ පෙට්‍රල් ඉතින් එහෙම
කරලා ඒක කරන්න අන්තිමට නෙමෙයි මැද හරියේ ඒක තමයි. කොටසක් විදියට මේ පසුව 4 දෙනාම නිර්වත් කොට ලිංගේන්ද්‍රවට මිනිස් කුඩු දමා 4 දෙනාට මාරුවෙන් මාරුවට ලිංගික අපයෝජන කර ලක් කර බවත් ප්‍රකාශ කර සිටිමි. මිනිස් කුඩු පෙට්‍රල් සහ ෂොපින් බෑග් ගෙන ආ බව ප්‍රකාශ කර සිටිමි. කියලා තමයි මේ ඒ බරපතලකම නෑ තියෙන ඇත්තටම දැන් ඒක හරියට පැහැදිලිව කියන්නේ නඩු තීන්දුවේ දිවුරුම් ප්‍රකාශයේ කොටසක් උපුටලා ගන්න තියෙනවා. ඒ දිවුරුම් ප්‍රකාශයේ කොටස තමයි ඔය කොටස තියෙන උසාවියේ කැලේ නෙමෙයි. ඒක උසාවිය සම්බන්ධයෙන් වෙනම නිරීක්ෂණ කරලා තියෙනවා. ඒක තමයි අතර වැදගත්. ඔය මේ මිනිස්සු කියන කතාවට වැඩිය ඒක උසාවිය නිරීක්ෂණ තමයි වැදගත් වෙන්නේ. මම හිතුවා කියන්නේ කියලා. ඒකේ වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ටෝච වලට උසස් පොලිස් නිලධාරීන් ඒ ටෝච කළා කියලා මූලික අධිශාසන කැඩුවා කියලා තීන්දුව කරන්නේ ප්‍රතිපුරුෂ වගකීම මත. ඒ කියන්නේ තමන්ගේ අධීක්ෂණයේ යටතේ ඉන්න නිලධාරීන් හරියට පාලනය කරන්න බැරි වෙන එක සම්බන්ධයෙන්. හැබැයි මම දැකපු පළවෙනි අවස්ථාව තමයි උසාවියත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේකේ. ඒක තමයි මේක වැදගත් වෙන්නේ. උසස්ම පොලිස් නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් කියන්නේ කොට්ටාසේ බාර ඉන්න උසස්ම පොලිස් නිලධාරියා අදාළ ස්ථානයට ගිහිල්ලා එයාගේ නියෝග පරිට්ටෝච කරනවා. ඒ නිලධාරියාම අර රබර් මේවකින් ට්‍රිවිල් එකක ට්‍රිවිල් වලට දාන රබර් පටියෙන් ගැහුවා කියලා වින්දිතය කියලා තියෙනවා. එතකොට ඒකෙදි ඒ නිසාම තමයි එතකොට ටෝච වලටම මේ දේශපාලන කෝන් මූලික අධිශාසන කැඩුවා කියලා තීන්දුව කරන්නේ. ඒක අර ප්‍රතිපුරුෂ වගකීම් මත නෙමෙයි. එයා නිශ්චිතව ඒ ස්ථානයට ගිහිල්ලා කරපු එක. ඉතින් ඒකෙන්ම එතකොට පොලිසියේ ඒ වෙනකොට තිබ්බ තත්ත්වය පොලිසියේ සාමාන්‍ය ස්වභාවය පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ පෙස්සම ගෙන්න ගැනීමේ ඉඳන් සම්පූර්ණ ක්‍රියාවලිය දෙන්නකෝන්ගේ දැනුවත් කොට්ටාස බාර පොලිස් අධිකාරියගේ දැනුවත් වීම මත වුණා කියන එක තහවුරු වෙනවා. සරිතු මේක අර වෙනම කාරණයක් විදිහට තියෙන්නේ දැන් ඒ කියන්නේ මිනිස්සුන්ට මේ රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් තියාගන්නේ කොහොමද කියන එකනේ. දැන් නිකන් අතොත් උදාහරණ විදිහට ගත්තොත් ඔය දැන් 72 මනම්පේරිට අදාළ කාරණේ ඒ වගේ ඒ කාලේ ඉඳලම ගත්තට පස්සේ එතනදී පැහැදිලි කාරණයක් තමයි ඉස්සල්ලාම පොලිසිය නීතිපතියක උත්සාහ කරන්නේ අර හමුදා නිලධාරියට මේ ඝාතනයකට සැලසුම් කිරීම අන්න ඒ වගේ චෝදනාවක් දාන්න. අපරක් ඔය කන්ටිනියු කරන්න. මට පොඩි දෙයක්. දැන් මනම්පේරියකේට නඩු තීන්දුව දෙනවනේ. ඒකේ තියෙනවනේ හමුදා පන්ති 100 වෙනි වගන්තිය 99 වෙනි වගන්තිය තියෙන්නේ නීත්‍ය අනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න කියලානේ. දැන් ඒ නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ දැනුවත්භාවයෙන් කරනවා නම් මේක අපරාධයක් කියලා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් තවත් වෙන්නේ ඒක. ඔය කතා කියන්න. මම කියන්නේ ඒ කියන්නේ දැන් එතනදී කටයුතු කරලා තියෙන්නේ අර නිලධාරියව බේරගන්න. ඊට පස්සේ තමයි පට්ටිය මැදිහත් වෙලා වෙනම සටනක් වෙනම විදිහට මැදිහත් වෙලා ඒ වෙලාවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් හිටපු ආචාර්ය නිහාල් ජයවික්‍රම කියන විදිහට ඔහු සහ පිරිසක් මැදිහත් වෙලා තමයි ඒකෙදි චෝදනාව විදිහට නිශ්චිතව ඉදිරිපත් කරන්නේ මේ මිනිමරීමට අදාළ කාරණයට. ඒ කියන්නේ එතන ඉඳලම මේ ඇවිල්ලා දිගට ඔය 2002 අපි දන්නවා ජෙරාඩ් බර්වින්ට අදාළ කාරණය ඔහොම දිගින් දිගට ආවට පස්සේ අද වෙනකොටත් එහෙම වෙනවා නම් එතකොට මිනිස්සු කොහොමද මේ රාජ්‍යීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් තියන්නේ කියන එක. ඒක නිසා මේක බරපතල කාරණයක් සහ වද හිංසාවට අදාළ සටන් කොච්චර ක්‍රියාත්මක වෙනකොටද මානව හිමිකම් කොමිසම ඇතුළු ආයතන ක්‍රියාත්මක වෙනකොට එතකොට රාජ්‍යයක් විදිහට රාජ්‍ය එක්සත් ජාතීන්ගේ වේවා ජාත්‍යන්තර කන්වෙන්ෂන් සම්මුතීන් ගොඩකට අත්සන් කරලා තියෙනකොට හැබැයි මේ නිදහසේ මේක ඇතුළේ යනවා තවදුරටත්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ නිදහස සීමා කරනවා, බය කරනවා. කොහොමද ඒක ඒ විදිහට යනවා කියන්නේ කොච්චර බරපතල කාරණයක්ද ඒක? මේක ඇත්තටම මේ කියන්නේ මේ සුළුපටු දෙයක්ුත් නෙමෙයි. දැන් අර අපි දැන් මේ දේශබන්දු තෙන්නකෝන්ට අදාළව නඩු තීන්දුවේ කතා වෙච්ච දේවල් මිරිස් කුඩු ඔය සිද්ධාලේප වගේවා මේ වගේ අනිත් හැම ප්‍රශ්නකම දැන් අපි ගිය සතියේ කතා කරපු දිල්ෂාන්ගේ එකේ දිල්ෂාන්ට මේ නයිමිරිස් දාලා තිබ්බ කටට දිල්ෂාන්ට. එතකොට මේ රුවන්සිරි නේ නෑ තෙල්දෙනිය පොලිසියෙන් රුවන්ට දාලා තිබ්බා ලිංගේන්ද්‍රට නයිමිරිස් දාලා තිබ්බා. දිල්ෂාන්ට දාලා තිබ්බා. එයාට කටට නයිමිරිස් දාලා තිබ්බා. ඉතින් මේ හරිම අපිට නිකන් හිතන්නවත් බැරි අමානුෂික වද හිංසා මේ දෙනවා කියලා පේනවා. ඒක ඉතින් බරපතලයි. ඊළඟ කැලට යන්න කලින් තරිද මං හිතන්නේ තව කැලලක් කතා කරන්න ඕනේ කියලා. දැන් කියන්නේ පොලිසිය උත්සාහ විශේෂයෙන් ඇයි පොලිසිය එහෙම කරන්නේ කියන එක. ඒකත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ මං හිතන්නේ පොලිසියට තියෙන රාජකාරී පීඩනය සහ ඒගොල්ලොන්ට තියෙන කාරණා ගැනත් වෙනම කතා කරන්න වෙනවා. මොකද නැත්තම් මෙහෙම කරන්න කියන පළියට වෙන්නේ නැහනේ. මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක නම් පොලිස් නිලධාරීන් ඇතුලේ. එතකොට ඒගොල්ලෝ ඒක පිට කරන්න මොකක් හරි උත්සාහ කරනවා. ඒක ගෙදර තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, ආර්ථික පීඩනය වෙන්න පුළුවන්. මොකක් හරි ඒක සාධාරණයි හෝ ඒක හරි කියන එක නෙවෙයි. හැබැයි ඒකටත් විසඳුමක් ගේන එක රාජ්‍යයේ ආණ්ඩුවේ වගකීමක් වෙනවා.
එතකොට ම හිතන්න ඇතර ම දකපදේ තමයි මගන්න දැන්ව නඩු තේන්දු සාව කීවද්දී පළවෙනි එක තමයි පොලිසිය විමර්ශන කරන්න දන්න තාක්ෂණිකව කොහොමද හොයාට දන්නේ කොලෙජ්වල උගන්න විදිහ බව වෙනස් වෙන්න ඕනේ. වෙන ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ සක්කාරය අල්ලන් ඇවිදilla යාට එයා කටින් කියන්නේ නැත්නම් එයාට ගහලා මේ ගන්න ඕන කියලා වෙනත් පරිවේශනීය ශාකි කියනවා. කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. ඊළඟට දැන් ඒකට අදාළව අලුතෙන් විවිධ දේවල් තිබ්බත් තියන්නේ උසස් නිලධාරීන්ට දැනුවත් වීම මේවා. ඒතකොට පහළට එන්නේ චක්‍රලේඛයක් විතර මේ කොළ ගණනාවක චක්‍රලේඛයක් එනවා. ඒ චක්‍රලේඛය ඇවිල්ලා පහළ ඉන්න PC කෙනෙක්ට තියෙන වැඩ රාජකාරීත් එක්ක මේ චක්‍රලේඛය කියෝ මේ තේරුම් ගන්න තරම් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. එතනින් එයාට අපි දැන් අර අල්ලස් වැඩේදීත් අපි දිගටම කතා කරන්නේ ඒකනේ. මේගොල්ලෝ අල්ලස් ගන්න පෙළඹෙන තැන නවත්තන්න වෙනවනේ ඉස්සෙල්ලම ඇත්තටම. තවදුරටත් ඒක නම් තියෙන්නේ ආපහු ඒක වළක්වන්න බැරි වෙනවා. ඊළඟට සතියකට සැරයක් උපදෙස් පන්තියක් කියලා පවත්තලා කියනවා. ඒක ඒව වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම ප්‍රායෝගිකව. එතකොට එකක් ඒක විමර්ශන ක්‍රමවේද දන්නේ නැහැ. අනිත් එක අර බලපෑමක් යනවා ඉක්මනින් මේ විමර්ශන ඉවර කරන්න ඕන කියලා. එතකොට මොනවා හරි කරලා මේක ඉවර කරන්න තමයි බලන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි පොලිස් නිලධාරීන් විතර ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රශ්න පිට වෙන්නේ මේ වින්දිතයන්ගේ පිටින්. ඉතින් ඒ නිසා ටෝචර් කරනවා. ඊට අමතරව වෙනත් කොන්ත්‍රාත් වැඩ කරනවා. වාස් ගුණවර්ධන මහත්තයා කොන්ත්‍රාත් සිද්ධිය වුණා වගේ කොන්ත්‍රාත් වැඩ කරනවා. දැන් ඔය රුවන්ගේ සිද්ධියත් තෙල්දෙණිය එකේ දැනට හිතන්නේ එක යම් පාර්ශ්වයකේ කොන්ත්‍රාත්යක් විදිහට තමයි වැඩේ කරේ කියලා. එතකොට එහෙම කොන්ත්‍රාත් වැඩ කරනවා. ඉතින් ඒ වගේ ඉතින් බරපතල කාරණා ගණනාවක් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ අද ඊයේ නෙමෙයිනේ මේවා. මම අර මතකයිද ඔය අනුරසිරිගේ එක මම දැක්ක කවුරුහරි දැන් මේ ආද ඕපන් කළේ ආටිකල් එක. ඒකේ බලන්න මම පටන් ගත්තේ ඒක ඕපන් කරන්නකෝ 1900ද 800ද ගණන් වල ටෝචර් සිද්ධියකින්. ඒ වෙලාවේ ටෝචර් සිද්ධිය වුණාම සැක්කාරයෙක්ව අල්ලන්න කියලා දෙන්න පුළුවන් වෙන මේ කියවන්න. මේ කියවන්නකෝ. පොඩ ලොක් කරගන්න. ගන්දර පොලිසිය කතාවද? ඔව් මේක මේටි කියවන්න ඉක්මනින්. ගන්දර පොලිසියෙන් අල්ලාගෙන එන ලද පකීර් අබ්දුල් නම් මරක්කාල මිනිහාට මේක මට මතකයි. හික්කඩුවේ දමාගෙන මර තේලිස් සහ බණ්ඩාර යන පොලිස් බටයන් දෙදෙනා තදබල ලෙස අඩත්තේට්ටම් කර තිබේ. ඒ මිනිසුන් දෙන්න බීමතින් තලනවා. දුටුබව ගන්දර ස්ථානාධිපති ජයතිලක මහතා කියා සිටියේ. විත්තිකරුවන් දෙදෙනා වැරදිකරුවන් කොට එකා සති දෙක බැගින් හිරගෙදර බරපතල වැඩ කරන ලෙස මාතර පොලිස් නඩුකාරතන නියම කළේය. මේ 1913 මැයි 1 වෙනිදා දිනමින පුවත්පතේ පළ වුණු ප්‍රවෘත්තියකි. ඔව් එතකොට මේ දැන් දිල්ලිම අපි වැඩකට ගියාම පත්‍ර බලද්දී අහුවෙලා මම ගත්තේ. එතකොට දැන් එදා OIC මොකද කරන්නේ? එදා OIC මේ ටෝචර් කරපු මිනිස්සු දෙන්නට පොලිසිය දෙන්නට විරුද්ධව තමයි එයා සාක්ෂි දෙනවා. හැබැයි අද මොකද්ද කරන්නේ? අද ඒගොල්ලන්ට OIC ල සහයෝගය දෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඕක දැන් අර මම කියවපුත් තැනක හමුණා. ඒ කියන්නේ රජ කාලේ දඬුවම් තමයි මේ පොඩ වෙනස්. කියන්නේ අලියෝ ධම්මල පාගපුවා අර ඒ කාලේ කරපුවා මේ තමයි මේ දැන් තව විදිහට කරන්නේ. ඒ කියන්නේ ඉස්සරින් ධම්ම එනේවා. අර මේ ඕක හොඳට මේ පෙන්නලා තියෙනවා මේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ මේ 32 වදකයාගේ පුනරාගමනය කියන වාර්තාමය චිත්‍රපටිය. කොහොම හරි මේ දැන් අයියලා 2024 මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ මේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විදිහට ඕකට මොන හරි කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා. ඔව් පොලිස් ප්‍රතිගෙන් සහ මහජනශක්ති අමාත්‍යාංශ ලේකම්ට අපි ලියුමක් බාර දුන්නා. ඒකදී අවුරුදු එළිම කොහොමද තිබුණා මතකද? අවුරුදු කීපයක අවුරුදු 4ක හෝ 5ක මේ දුන්න හැම නඩු තීන්දුවක්ම අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලුවේ. හැබැයි තාම ක්‍රියාත්මක වෙලා නැහැ. තාම කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැද්ද? කිසිම දෙයක් වෙලාද නැද්ද කියලා දන්නේ නැහැ. පොදුවේ වෙලා නැහැ. පොදුවේ වෙලා නැහැ. මෙහෙමයි. මේ මම ඒ ලියුම දැක්කා. ඉතින් මේ ඒකේ එක නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ටිකක් අර ඒ වෙලාවේ අධිකරණය විසින් කියපු කතාවක් තිබ්බ. නඩු තීන්දුව ඒ ඕගොල්ලෝ ලියුමේ දාලා තිබේ CFR 18/2016 කියන නඩු තීන්දුව. මේකත් ටෝචර් සම්බන්ධයෙන් වෙච්ච නඩු තීන්දුවක්නේ. මේකේ විනිසුරුතුමා ඊටාම දැඩි අවධානය කරනවා. I wish to observe that over the years it's not possible to observe significant improvement in the situation signed by a significant reduction in the prevalence of the most uncivilized and illegal phenomena before the ink on one judgment rise another similar or worse case is brought to the attention of this court. ඒ කියන්නේ එක ජජ්මන්ට් එකක් ලියලා ඒක ඒ පෑනේ තීන්ත ටික වේලෙන්නත් කලින් තව ජජ්මන්ට් එකක් අධිකරණයට ලියන්න වෙනවා. අධිකරණේ මේ තීන්දුව ඊටාම 2024 දෙන තීන්දුවක්.
දැඩි ලෙස අවධාරණය කරනවා නේද? මේ ඊට ඒ කියන්නේ අන්තිම අධිකරණය කියලා තියෙනවා මේක මේ විදිහට උන් නැත්තම් ඉදිරියේදී එන නඩු තීන්දුව වලින් පොලිසියේ දේවල් සීමා කරන්න උනත් වෙන්න පුළුවන් කියලා. මේක ඉතින් බරපතල කාරණයක්. සහ ඒකේ හොඳ කැලලක් ඇත්තටම ඒ කියන්නේ අර එක ජජ්මන්ට් එකක් ලියලා ඉවර කරන්න කලින් තව වධහිංසාවට අදාළ ජජ්මන්ට් එකක් ලියන්න වෙනවනම් ඔත් කොයි වගේ තැනකද තියෙන්නේ? මම දන්නේ ඒක ප්‍රායෝගිකව කොහොමද කරන්න පුළුවන් කියලා. හැබැයි නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධ සංවාදයක් තියෙනවානේ නීතියේ සමහර කාරණා මොකද අධිකරණ ව්‍යුහය ඇතුලේ සමහර කාරණා ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. දැන් මේ ආණ්ඩුව බලයටපත් කරද්දිත් නීති ආධිපත්‍යයට අදාළ කාරණාවලදී කතා බහ වෙච්ච එකක් නේ. මොකද ලංකාවේ ලක්ෂ 11කට වඩා නඩු ගොඩ ගැහෙනවා නම් මිනිස්සු ඒ නඩු වලින් සෑහෙන පීඩාවටපත් වෙනවා නම් මුදල් සම්බන්ධ වෙනම ගැටලුවක් තියෙනවා නම් ඒක ඇත්තටම ප්‍රතිසංස්කරණය වෙන්න ඕනනේ. එතකොට එක්කෝ මම දන්නේ ඒක කොහොමද කරන්න පුළුවන් කියලා. හැබැයි වද හිංසාවට අදාළව වෙනම නඩු අරගෙන අරන් යන වෙනම ව්‍යුහයක් හෝ සකස් වෙන්න පුළුවන් නම් ඒක ඊටම වැදගත් වෙනවා. මොකද මිනිස්සුන්ට විශ්වාසයක් හැදෙන්න පටන් ගන්නවා. එතකොට මේ සහ නිලධාරීන් ඊට පස්සේ වගකීමට බැඳෙන්න පටන් ගන්නවා නෑ අපි මේ වැඩ කරද්දී මොකද අපිට කෙල වෙනවා කියන කැලලට. අපිට පොඩි කාරණයක් කියන්න තියෙනවා. අර ඉස්සෙල්ලා මම මේ මනම්පේරි නඩුව සම්බන්ධයෙන් කතා කරද්දී කියපු එක හරියට කියුන්නේ නැහැ. මම හිතන්නේ ඒකේ මේ නීතිපති දෙපාර්තමේන්තුව මුලින්ම මනම්පේරි නඩුවේදී විජේසූරිය කියන නිලධාරියට එරෙහිව චෝදනා ගොනු කරන්න උත්සාහ කරන්නේ මිනීමැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ. හැබැයි ඊට පස්සේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒගොල්ලෝ මැදිහත් වෙලා තමයි මේ මොකද මේගොල්ලෝ වැඩ කටයුතු කරපු විදිහටනේ තරුණිය මිය ගොස් තිබෙන්නේ. ඒක නිසා හමුදා නිලධාරියට අදාළව මිනීමැරීමට අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යටතේ දාන්න මේ හැකියාව ලැබෙන්නේ. ඒක ඉස්සලා හරියට කියවුන්නේ නැහැ කැමම කිව්වේ. මේ දැන් ඔය අයියා දැන් පොයින්ට් එකක් ගෙනාවනේ මේ දැන් වින්දිතයොන්ට මේ අර කාලේ නඩු ගැන මම ඒ නිසා ඒක දැන් මම අර ලංකාවේ නීතිමය පසුබිම කිව්වනේ. ඒ නිසා මං හිතුවා කතා කරන්න දැන් මේ ඇත්තටම මේ නීති රාමු කොච්චර වින්දිතයට සහ යාගේ පවුලයට මේ ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණෙන් ගැලවෙන්න උදව්වක්ද වෙන්නේ නැත්නම් මුළු පවුලම තවත් අගාධයටද යන්නේ කියන්න නම් මං හිතන්නේ උදාහරණ සිද්ධි ඕන තරම් කියන්න පුළුවන්. සිද්ධිත් එක්කම කියමු. මුලින්ම දැන් එහෙම වින්දිතේ ඒ කියන්නේ වින්දිත භාවයට පත් වෙච්ච කෙනෙක්ට එයාගේ පවුලයට කරන්න පුළුවන් මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් ගොනු කරන්න. එතකොට අපි දන්නවා ශේෂ්ඨාධිකරණයට මේ නඩුවක් දාන්න ඇත්තටම මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ කරදර වැඩි හරියක් වෙන්නේ. ඒ අයට අනිවාර්යයෙන්ම නීතිඥතුමෙක්ගේ සහායෙන් තමයි මේ දේ කරන්න ඕනේ. එතෙන්දී හරස් වෙන ප්‍රධානම දේ තමයි මුදල්. මුදල් එතකොට ඉක්මන කියන්නේ සල්ලි ඕනේ මේවට කන්සල්ටේෂන් වලට යන්න ඕනේ නඩු වලට යන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ මූලික අයිතිවාසිකම් නඩුවකට ඉතාමත් විශාල රුපියල් සාමාන්‍යයෙන් ඒක මම හිතන්නේ නීතිඥ මහත්තයාගේ අර තියෙන නමයි පළපුරුද්ද ඒවත් එක්ක ලක්ෂ ගාණක් යනවා සාමාන්‍ය කෙනෙක්ට දරන්න ඇත්තටම අමාරු වෙනවා. එතකොට ඊළඟට ඒක එකක් ඒ වගේම තව කාරණයක් තමයි ඇත්තටම දැනුවත්භාවය කියන කාරණය. අන්න ඔය මොකක්ද කරන්න ඕනේ මෙහෙම දෙයක් ගොඩක් වෙලාවට මිනිස්සු දැනුවත්. හැබැයි තාමත් දැනුවත්භාවය නැහැ. දැන් පවුල කෙනෙක්ට වුණොත් හරි වුණාට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ. ඒක ඇත්තටම මේ අපි මේ ඒක අපි කියමු අනිවාර්යෙන් කියන්න ඕනේ කොහොමද මේක රිපෝට් කරන්න ඕනේ මොන ආයතනයේද කොහොමද කියන එක. එතකොට ඊළඟට මේ මූලික අයිතිවාසිකම් නඩුවකට යද්දි මේ දෙවෙනි අභියෝගය විතරෙන් දින 30 සීමාවක් දීලා තියෙනවා. ඒක මේ කියන්නේ දින මේ මාසයක් සම්පූර්ණ වෙන්න කලින් එතකොට නඩුව දාගන්නවා. ඔතන ආයේ ක්ලෑෂ් වෙන තැනක් තියෙනවනේ. දැන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කරන එතනත් පොඩි එතකොට ඔය දින රාමුවත් එක්ක කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ දින 30 එක වළංගු වෙන්නේ නැහැ නේ. හැබැයි මේ පැමිණිල්ල නිර්වද්‍ය පැමිණිල්ල ඒ කියන්නේ හරි ආකෘතියට හරියට කරපු පැමිණිල්ලක් වෙන්න ඕනේ. වළංගු නොවන පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණොත් සමහර වෙලාවට මම දැක්ක සමහර නඩු තීන්දුවල මුලින් ඉදිරිපත් කරපු පැමිණිල්ලේ තිබ්බ වළංගුතාවය මත අර දින 30 සීමාව දික් කරගන්න බැරි වෙනවා. එතකොට ආයෙ අර මේ නඩු දානකොට තව ප්‍රශ්නයක් තමයි මේ වෛද්‍ය වාර්තා ගන්න එක. ජේමෝ රිපෝට්ස් අරගෙන දැන් ඕවත් ඔක්කොම මාසයක් ඇතුළත ලෑස්ති කරලා සල්ලිත් හොයාගෙන අර ගෙදර පවුලේ කට්ටියට වෙන මානසික පීඩාවක් දරාගෙන අර දැන් හිතන්නකො තාත්තට නම් උනේ එතකොට සල්ලි එන විදිහත් ගෙදර නැවතිලා ඒ ඔක්කොම එක ලොකු අභියෝගයක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක. ඊළඟට මම සඳහන් කරානේ මේ අපේ ටෝච් ඇක්ට් එක ගැන. ඒකේ තියෙන ලොකුම බැරිය එක විදිහට දැක්කේ සාමාන්‍ය පුරවැසියෙකුට ගිහිල්ලා මේ පනදහරා නඩු දාන්න බෑ. ඒක කරන්න ඕනේ නීතිපතිවරයා හරහා මහා අධිකරණයට මේ කරුණු වාර්තා කරන එක තමයි කරන්න තියෙන්නේ.
එතකොට මේ ශාලිකයි ගොඩක් වෙලාවට පනත හරහා නීතිපතිවරයා මහා අධිකරණවලට මේ ගොනු කරපු නඩු අවස්ථා නම් මං හිතන්නේ බොහෝම සීමිත සංඛ්‍යාවයි තියෙන්නේ. මේ පනතින් පනත ප්‍රකාරව මේ නඩු දාපු ඒවා නැති තරන්නේ ඇත්තටම ගොඩක්. කොහොමද කියන්නේ? ඇති තරම්ම කියලා කියන්න පුළුවන්ද අපිට? නැති තරම්ම කියන්න බෑ. මේ ටෝචක්ට කරත නඩු දාලා තියෙනවා. දැන් දිල්ෂාන්ට සම්බන්ධව ටෝචක්ට කරත නඩුවක් යනවා. ප්‍රමාණාත්මකව සෑහෙන්න අඩුයි. අනිත් වාර්තාවෙන සිද්ධිවලට සාපේක්ෂව අඩුයි. එතකොට මේ ඊළඟට තව පුළුවන් ওই දෙකට අමතරවත් වන්දි ඉල්ලලා නඩු දාන්නත් පුළුවන්. එතකොට මේ කියන්නේ අලාභහානි පුද්ගලික අලාභහානි සිදු වෙලා සම්බන්ධ තියෙනවා නම් දිසාධිකරණ වල ඒකත් එතකොට සිවිල් මේ නඩුවක් විදිහට මේ නීතිඥවරයෙක් කරහා නඩු දාන්න පුළුවන්. එතකොට මම අර මුලින් කිව්වනේ අපිට දැන් මේ ලංකාවේ ඇතුලේ මේ දේවල් වලින් පිළියම් නොලැබුණොත් ජාත්‍යන්තරයට යන්න පුළුවන් කියලා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා ලංකාවේ මෙහෙම තියෙනකොට අර සාමාන්‍ය පුරවැසියා අර ප්‍රශ්නත් ඔක්කොම දරාගෙන ජාත්‍යන්තරයට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න යන මට්ටමට යනවා කියන තැනට එනවා කියන්නේ කොයිතරම් ඒක ලොකු අභියෝගයක්ද කියන එක. අනිවාර්යෙන් යාට වෙන බාහිර උදව්වක් තියෙන්නම ඕනේ. බාහිර කියන්නේ එතකොට අනිවාර්යයෙන්ම මේ අපේ රාජ්‍ය ආයතන ටික මීට වඩා මේ කියන්නේ වින්දිතියගේ පවුල ගැන ඒව ගැන බලන්න අවධානය යොමු කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. දෙලිය පොඩක් මම හිතන්නේ දැන් අපි කාලේ ගැන කියද්දී ටිකක් කතා කරපු හින්දා කාලේ ගැන කියද්දී අර හොඳම නඩු තීන්දුව විදිහට තාමත් අවුරුදු 26ක් හරියටම ජුනි මාසේ මේ මාසේ 20 වෙනිදාට මේ ශ්‍රියානි සිල්වා එරෙහිව ඉන්දමල්ගොඩ නඩුව මං හිතන්නේ 2000 තමයි සිද්ධිය වෙන්නේ. අදටත් දැන් අවුරුදු 26ක් එතකොට තවමත් ලසන්ත ජගත් කුමාරගේ සොහොයුරිය අමිතක්කා තාම ෆයිට් කරනවා. තමන්ගේ මල්ලිට වෙච්ච අසාත්මිකෙන් තමන්ගේ මල්ලිගේ ජීවිතේ නැති වෙනවනේ. ඒ වෙච්ච සිද්ධියට තාමත් යුක්තිය හොයනවා. එතකොට ඒ උදාහරණෙම හිතන්න පුළුවන් ලංකාවේ මේ වගේ සිද්ධියක් වුණාම ගත වෙන කාලය දැන් මේ අවුරුදු 26 යට ගත වෙච්ච මේ වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය ඒ පවුලේ අයගේ අනිකුත් මේ මානසික තත්ත්වය ඒවා කොහෙවත් කැල්කියුලේට් වෙන්නේ නැහනේ. අවුරුදු 26ක් තිස්සේ ෆයිට් කරනවා කියන්නේ. ඉතින් මේවා තමයි අර අඩු කරගන්න පුළුවන් නම් නේද රාජ්‍ය දැන් ආපහු මේක ගැන ඇත්තටම මේ බරපතල මතයක් හැදෙන්න ඕනෙත් එක මේ තවත් අවශ්‍යතාවක් තමයි ඇත්තටම දැන් මූලික අයිතිවාසිකම් නඩුවකට ගියාට පස්සේ අර බලය තියෙන ආයතන ඒ පවුලට හෝ ඒ පාර්ශව වලට පීඩාවට ලක් කරන විදිහ තව තවත් අර මේ උදාහරණ තියෙනවා. ඒගොල්ලොන්ට වෙන නඩු දාන්න හදන ඒවා වෙන නඩු වලට හිර කරන්න හදන ඒවා වෙඩි තියන්න හදන ඒවා වෙඩි තියලා වෙන දැන් දිල්ෂාන්ගේ යාළුවා නැති වෙනවනේ. ඔව් දැන් දිල්ෂාන්ගේ පවුලේ ගත්තොත් එයාගේ අම්මා දැන් මේ වෙනකොට කියන්නේ වයසයි. එතකොට එයාගේ තියෙන මානසික තත්ත්ව ඒවත් එක්ක මං හිතන්නේ මේක මේ අර මීට වඩා අවධානය යොමු කරන්න වෙනවා මේ නඩු වලට යන කාලය සහ මේ සාමාන්‍ය මිනිස්සු මේක කොහොමද මේ ඒගොල්ලන්ට මේ සිද්ධියක් වුණාම මේක ඉක්මනින් විසඳ ගන්න ක්‍රමවේදයකට යන එක අවුරුදු 26ක් කියන්නේ දශක 3කට කිට්ටු වෙන්න එනවනේ මුළු ජීවිත කාලෙම නඩුව එක්ක සාමාන්‍ය මිනිස්සු කියලා පාවිච්චි කරපු නිසා සාමාන්‍යයට තමයි වෙන්නේ. ඉතින් වෙන්නේ කරදර ඔක්කොම පොලිසිය. විශේෂයට පොලිසිය මත තියන්නේ. අත තියන්නේ නැහැ. මේ පොඩිම මිනිස්සයව තමයි අරන් ගිහිලා මිරිස් කුඩු ටිකක් දාන්නේ මේ ඔක්කොම කරන්නේ. අනිවාර්යයෙන්. මේ ඒකත් එක්ක කතා කරද්දී මේ අර නඩු තීන්දුවේ කවුද අපි කලින් කතා කරපු එකේ කියන තියෙනවා ශ්‍රී ලංකා 2000 මොකක්ද නඩු තීන්දුව කියලා කියනවා. ඔව් SFR 18/2016 නඩු තීන්දුවේ කියලා තියෙනවනේ මේ අර ඔයගොල්ලෝ ලියුම යවපු එක තරුණ ජන යවපු ලියුමට අදාළ ඒකේ ඔයා ට්‍රේනින් ගියා නේද වයිචේකෙන් තිබ්බ දැන් මේ සම්බන්ධව අවස්ථා සම්බන්ධ හරියට කියන්න මේ නඩු තීන්දුව ගොඩක් ගැන කතා කරලා අර නඩු තීන්දුව කිව්වට පස්සේ දන්නේ නැහැ මොකද්ද කියලා. SFR 18/2016 නඩු තීන්දුවේ ශ්‍රී ලංකා මේකේ අවසානයේ විනිසුරු අධිකරණය මෙහෙම දානවා ශ්‍රී ලංකා පොලිසියේ නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. නායකත්වයට පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පමණක් නොව පොලිසිය පවරා ඇති අමාත්‍යවරයා සහ එම විෂයභාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඇතුළත් විය යුතුය. ජාතික පොලිස් කොමිෂන් සභාවද මෙම කාරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර යුතුය කියලා. මේ තියෙන්නේ අධිකරණය විසින් අදාළ පාර්ශවවලට දැනු දීලා තියෙන අවධාරණය කිරීම.
එතකොට අපි නිකන් හැරලා බලමුද දැන් ඇත්තටම වත්මන් රජයේ අලුත් ආණ්ඩුවක් පහුගිය කාලේ වෙච්ච ගොඩාක් ඔය ටෝච සිද්ධි වලින් පස්සේ විපක්ෂයේ ඉද්දි ගොඩක් ටෝච සිද්ධි සම්බන්ධයෙන් කතා කරපු වද හිංසාවලට ගොඩක් විරුද්ධව කතා කරපු කට්ටියක් තමයි ආණ්ඩුව විදිහට පත් වෙලා තියෙන්නේ. අපි නිකන් බලමුද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පැත්තට. මොකද අපි 2025-26 වාර්තා දැක්කහම 26 පළවෙනි කාර්තුවට අදාළ වාර්තා දැක්කහම අඩුවීමක් වෙලා නැහැ. 25 අනිත් වර්ධයට සාපේක්ෂව වැඩිවීමක් වෙලා තියෙනවා. 26 පළවෙනි කාර්තුවේ සැලකිය යුතු වද හිංසා සහ රැඳුම් භාරයේදී සිදුවෙච්ච මරණ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන්න මෙහෙම තියෙනවා. මහජන ආරක්ෂාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ෂේ තියෙනවා. මහජන ආරක්ෂාව සුරකින මිත්‍රශීලී සේවයක්. මිත්‍රශීලී සේවයක් කියන එක හයිලයිට් කරලා තියෙනවා. ඇතැම් පොලිස් නිලධාරීන්ට දේශපාලන අතපෙවීමට ගොදුරු වීම හා නිසි ඇගයීමට ලක් නොවීම නිසා නිරතුරු පීඩාවන්ට ගොදුරු වේ. පොලිස් සේවය ස්වාධීන කිරීම, කාර්යක්ෂම කිරීම, මිත්‍රශීලී හා මහජනතාවට සමීප සේවාවක් ලබා දීම බවට පත් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාවයි කියලා කියනවා. හරිද බං අර මතකද දන්නේ මේ අර දේශබන්ත එන්නකෝන් මහත්තයා පොලිස්පති වෙන්න කලින් මම හිතන්නේ ජයන්දන වික්‍රමරත්නයේ කාලේද ඊට කලින්ද වන්ද එකපාරක් යෝජනාවක් ගෙනාව අර මේ පොලිසි වටේ ටික තාප්ප ටික අයින් කරලා මල් වවන්න ඕනේ කියලා. මොකද පොලිසි වටේ තාප්ප අයින් කරන්න ඕනේ. ඒකට හේතුව විදිහට ගෙන අපි යෝජනාවට හේතුව තමයි මේ මහජන මිත්‍රශීලී වඩා මිත්‍රශීලී කරන්න සහ මහජනයා එක්ක වැඩිපුර ගැවසෙන සහ වැඩිපුර එකතු කරන්න පහසු වෙන විදිහට. ඒක තමයි මේ දැන් මේකට ගන්න ක්‍රියාමාර්ගය විදිහට ජාතික ජන බලවේගය මුලින් කියලා තියෙනවා. පොලිසිය මහජනතාව සමග සමීප සම්බන්ධයක් ඇති කිරීම සඳහා විධිමත් පොලිස් මහජන සම්බන්ධතා කමිටු පිහිටවන එක, සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පැය 24ක් තුළ ඒ පිළිබඳ සැකකරුගේ බාරකරු හෝ ළඟම ඥාතීන්ට දැනුම් දීම, පොලිස් ස්ථානයකින් යම් අපරාධ මට මේක පිළිබඳ පොඩි අපහැදිලිතාවයක් තියෙනවා. මේකේ තියෙන පොලිස් ස්ථානයකින් යම් අපරාධකරුවෙකු යම් කාරණයක් සඳහා පිටතට රැගෙන යන්නේ නම් එම සැකකරුවන්ගේ ජීවිතය ආරක්ෂා වන කර විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම හා ඒ සම්බන්ධයෙන් මජිස්ත්‍රාට ත්වරයට දැනුම් දීම. ඒ කියන්නේ මේකේ මුලින් අපරාධකරුවෙකු කියලා තියෙනවා. පස්සේ එයා එම සැකකරු විදිහට කියලා තියෙනවා. එතකොට ඒක ගැන ටිකක් අපහැදිලි මේ නීතිමය වචන ගැන. ඊට පස්සේ මේ තව තියෙනවා අපරාධ විමර්ශනය සඳහා විද්‍යාත්මකව පුහුණු නව තාක්ෂණික මෙවලම් සහ තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීම. මේවා වෙලා තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නාර්ථයක්. අවුරුදු 2කටත් වැඩි කාලයක් ගිහින් තියෙද්දී දෙකකට ආසන්න කාලයක් ගිහින් තියෙද්දී එතකොට ඔය විදිහට තියෙනවා පොලිස් සේවය ගැන. ඊට පස්සේ රැඳුම් භාරය එහෙම නැත්නම් යුක්තිකරු මනුෂ්‍යත්වයේ පාදක බන්ධනාගාරයක් යුක්තිගරුක රැඳුම් දිවියක් කියලා මේක ඊළඟ පරිච්ඡේදයේ තියෙනවා. මේකෙත් ওই විදිහටම තියෙනවා බාරකාරත්වය හා රැකවරණය කියන මූලධර්ම මත පදනම් වෙලා ගන්න ක්‍රියාමාර්ග. එතකොට බන්ධනාගාර තුළ සිදුවන සියලුම ආකාරයේ හිංසනයන වැළැක්වීම. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේත් ওই විදිහට රැඳුම් භාරයේ ඉඳලා හිංසනයට ලක් කළා මරණයට ලක් වෙච්ච සිද්ධි 3ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රැඳවියන්ගේ ස්වභාවය මානසික මට්ටමට ආදී පිළිබඳ පූර්ණ විශ්ලේෂණයක් කොට ඒ අනුව රැඳවියන් කාණ්ඩගත කොට රඳවා තැබීම. එහෙම වුණා නම් අර විදිහට කවුරුත් සුයිසයිඩ් කරගන්නේ නැහැ බන්ධනාගාරේ මේ වහලෙන් පැනලා. මේ මෑතකදී ඒ වගේ සිද්ධියක් වුණානේ. නිට්ටඹුව අමරකීර්ති අතුකොර ඝාතන සිද්ධියට සම්බන්ධ රැඳුම් භාරයේ හිටපු එක්කෙනෙක් සීදී නසාගත්තනේ. සුළු වැරදිවට දනුවම් ලබන පුද්ගලයන් බන්ධනාගත නොකොට ප්‍රජාවට සටහන් සඳහා යොමු කිරීම. එතකොට රැඳීමේ ශාරීරික සෞඛ්‍ය පවත්වාගෙන සඳහා විධිමත් අභ්‍යාස කිරීම. ওই විදිහට ඉතාමත්ම සාධනීය විසඳුම් දීලා තියෙනවා. හැබැයි මේවා ක්‍රියාත්මක මට්ටමේ පවතිනවද නැද්ද කියන එක ලොකු ගැටලුවක්. ශාලිකේ වද හිංසා ගැන කතා කරද්දී මම හිතන්නේ අපිට අමතක කරන්න බෑ. මෙයා කිව්වද ඒක දන්නේ නැහැ මම කියා හින්දා. පොඩි කාරණයක් මේ පොඩ්ඩක් බලමින් හිටියේ මේ මම කියලද මේ බාණ්ඩු කියපු කාරණයට අදාළව මේ 2008 පොලිස් අත්අඩංගුවේ සිටපු මොහමඩ් ඉර්ෆාන් නමැති සැකකරු විමර්ශන කටයුතු සඳහා ආරංචි වෙලාවේ වෙඩිතබා ඝාතනය කිරීමට එරෙහිව මේ දාපු මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා පොලිසියට. ඒකේ බෝනිකල්ලු විහාර විනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් තමයි ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල.
ඒකේ මාර්ගෝපදේශ මාලාව සකස් කරලා පොලිසිය ඉදිරිපත් කළා. ඒකෙදි ඊටාම හොඳ මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරා ඇත්තටම. සැකකරුවා අරන් යන්නේ කොහොමද? ඒකට වග කියන්නේ කොහොමද? නිලධාරීන් කොහොමද ඒවා සාධාරණ කරන්න ඕනේ? ඊට පස්සේ එක එක කට්ටිය වෙන වෙනම කොහොමද සංවිධානාත්මක අපරාධ කළේ සමාජිකයන් කොහොමද අරන් යන්නේ? ඒක කොහොමද එතනදි වග කියන්න ඕනේ කොහොමද? සෑම පැය භාගයකට වරක්ම සැකකරු පිළිබඳව පරීක්ෂා කර උපසේවා නිලධාරියා විසින් සටහන් යොදන්න ඕනේ කොහොමද? ඊට පස්සේ පිටතට රැගෙන යන අවස්ථාවකදී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න ඕනේ කොහොමද? අවශ්‍ය කරුණකදී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයෑමට වග බලාගත යුතු අතර එසේ පිටතට රැගෙන යන්නේ නම් මේ පිළිබඳව නිශ්චිතව සටහන් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික. ඒ වගේම ඊට පස්සේ ගිනි අවි සහ අත් බෝම්බ සංගවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යනවා නම් අත් පිලංගුරා රැගෙන යන්න ඕනේ කියන එක. මොකද අපි දැක්කා සමහර අවස්ථාවලදී සැකකරුවෝ වාහනේ ඇතුළේදී ඩ්‍රයිවර්ගේ බෙල්ල මිරිකන්න ගියා කියලා මේ ආත්ම ආරක්ෂාව සඳහා තැබූ වෙඩි ප්‍රහාර වලින් මැරලා තිබුණා. ඒ කියන්නේ හෑන්ඩ්කෆ් දාලා තිබ්බනම් කොහොමද එහෙම කරන්නේ? ඊට පස්සේ වතුරට පැනලා යන්න ගිහිල්ලා වෙඩි තියරවල්ලා තිබ්බා. ඒ කියන්නේ ඉතාලම පැහැදිලි එකම කතාව කිව්වේ. ඒකම කතාව කිව්වට කොහොමද සිද්ධ වුනේ කියන්නේ. සැකකරුවෙක් පොලිස් ජීප් එකේ දාගෙන අරන් යන මේ අර පොලිසියෙන් අරන් යනවා. ඒ කියන්නේ මගදී හම්බ වෙනවා බීලා වගේ පේනවා. එයාව අරගෙන යනවා. අරගෙන යද්දී යන්නේ වෙන මොකක් හරි රේඩ් එකකට යන ගමන්. ගිහින් අල්ල ගන්නවා මේ අර ඒ කියන්නේ වෙන අපරාධ වැටලීමක් වෙන ස්ථානයක. මේ මෙයාට මං හිතන්නේ මට මතක විදිහට මූත්‍රා කරන්න අවශ්‍ය වෙලා මෙයා එළියට යනවා. පොලිස් වාහනෙන් එළියට බහිනවා. එතකොටම මේ අර අදාළ ස්ථානෙට ඒ ආපු අපරාධ කවුරු හරි අතින් වෙඩියෝ මාරුවක් වෙනවා. ඒ වෙලාවේ අර සැකකාරයා මැරෙනවා. මේ පාරේ යද්දි නිකන් අල්ලන් ගිය මිනිස්සෙක්. ඒකෙදිම තව කාරණයක් තමයි දැන් මෙතන මේ පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව දීලා තියෙන මාර්ගෝපදේශවල තියෙන පැහැදිලි කාරණයක් තියෙනවා මේ සෑම අවස්ථාවකදීම වීඩියෝ ගත කිරීමට නිලධාරීන් වග බලා ගන්න ඕනේ කියලා. ඒ වීඩියෝ දර්ශන එතකොට සැකකරුවට එරෙහි චෝදනාවක් එරෙහි සාක්ෂියක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ප්‍රතිපත්ති ප්‍රකාශයත් තියෙනවා. ඔව්. ඒකට කටයුතු කරනවා. හැබැයි 2025 පෙබරවාරිද කොහෙද කොටහේන සිද්ධියේදී කිසිම දෙයක් නැහැ. නෑ. ඒක තමයි දැන් එතකොට දැන් මේ 2008 නඩුවට අදාළ තීන්දුව දුන්නේ මං හිතන්නේ 2021 22 වගේ කාලේ මට මතක විදියට. එතකොට ඒකට අදාළව මෙහෙම දුන්නු ඒවා එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර දිගටම කියපු ඒවා ක්‍රියාත්මක වුණා නම් ඊට වඩා සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. සහ ඊට වැමතර ශ්‍රී ලංකා මානවික කොමිෂන් සභාව වෙනම රැඳුම් භාරයේ සිටීදී මරණයට පත් වීම බලක්වාගෙන මොකද ටෝචර් වල උපරිමයේ ගියාම තමයි ටෝචර් වල උපරිමයේ තමයි මරණය. එතකොට දිල්නි කිව්ව මේ කවුද අමිතාක්කගේ සහෝදරයාගේ සිද්ධියේ ඒකත් එහෙම තමයි. එතකොට ඒක නවත්ත ගන්න මේ ටෝචර් එක නවත්ත ගන්න සහ නීති විශේෂයෙන් නීති විරුද්ධ අත්අඩංගුවට ගැනීම බව නතර කර ගන්න ඉතාම ලොකු හොඳ මාර්ගෝපදේශයක් දුන්නා. ඒක පොලිස්පතිවරයා පොලිස් වලටත් යවලා තියෙනවා. හැබැයි තව මේව ක්‍රියාත්මක කරලා නැහැ. ඒක පාත් එකක් නැත්තරම දැන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම හරහා තමයි එතනට එන්නේ. බොහෝ විට. මොකද හරියට සිද්ධියක් එක්ක සාක්ෂි එක්ක කරුණු මත අත්අඩංගුවට ගැනීමක් නම් ඒක අරගෙන බොහෝ විට අධිකරණයට ඒ වෙලේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව වැඩිනේ. වැඩි. සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ ඒකෙත් මේ බලය අතින් පහළ දැන්. ඔව් ඒක තමයි. ඔව් පැහැදිලි බෙදීමක් තියෙනවනේ. ඔව් අර මතකයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා මේ සුදු කරපටි අපරාධකරුවන් සම්බන්ධයෙන් එහෙම මේ වගේ සිද්ධි වාර්තා වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන්නේ. වෙන්නේ බලය අතින් ඊටාම් පහළ මනුස්සයෙන්ට. අනිත් එක ඇත්තටම දැන් ටෝච කියන එක මේ ශාරීරික වද හිංසාව කියන එකමත් නෙමෙයි කියලා විවිධ නඩු තීන්දුව සහ මානවික අයියා කියපු මේ ගයිඩ්ලයින් වලත් තියෙනවා. රඳුම් භාරයේදී හරි පොලිස් භාරයේදී හරි අවශ්‍ය මේ වෛද්‍ය පරීක්ෂණ ඒවට යොමු කරන එක ඒව නොකර ඉන්න එකත් අර විදිහට ටෝච වෙනවා කියලා මම දැක්ක ගොඩක් නඩු සමහර නඩු තීන්දුවල කියලා තියෙනවා. ඒ කියන්නේ නිසි වෛද්‍ය පරීක්ෂණ නැත්තම් බෙහෙත් ගන්න එහෙම අවස්ථාව ලබා දෙන්නේ නැත්තම් හරියට ආහාර පාන ලබා දෙන්නේ නැත්තම් ඒකත් වද හිංසනයක් විදිහට සලකලා දෙනවා. මේ අලුතෙන්ම ශ්‍රී ලංකා මානසික කොමිෂන් සභාව දුන්න මේ දිල්ෂාන්ට සම්බන්ධ තීන්දුවෙත් ඒක පැහැදිලිවම සටහන් කරලා තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අවස්ථාව මේවා කරලා තියෙනවා. එතකොට ඒකේ මූලික වශයෙන් කඩ කිරීමට අදාළයි කියලා. සහ ඊට අමතරව දැන් අපේ අනුග්‍රහ ස්ථාවයේ 11 වෙනි ස්ථාවයේ තියෙන්නේ රූර අමානුෂික අවමන් සහගත සැලකීම්. ටෝච් ඇක්ට් එක ගත්තොත් එම දිල්නේ ටෝච් ඇක්ට් එක දෙනවා. ටෝච් ඇක්ට් එකේ තියෙන්නේ මොකද්ද වද හිංසාව කියන්නේ කියලා. ඒක මම හිතන්නේ ඊටත් වැඩිය ටිකක් පුළුල් අර්ථ නිරූපණයක් වෙනවා. ඒකේ තියෙන්නේ වද හිංසාව කියන්නේ මොකද්ද? වද දීම යන්නේ වදදීම යන්නේ වෙනත් යම් තැනැත්තෙකුට දැඩි
මේක තියෙනව කොහොමද කියලා දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගැන දෙන්නා වූ මානසික වේදනා. හරි අපි ඉවර කරන්නත් ඕන. අපි අර මේ උදාහරණ ටිකකටත් යන්නත් ඕනේ. ඒක කියලා අපි මාධ්‍ය වගකීම ගැන ටිකක් කතා කරමු අවසානට නේද? මේ වගේ සිද්ධිවල. අනිත් එක තමයි මේ තව පොඩි දෙයක් තියෙනවා. මේ කතා බහ අතරතුර මම ඉස්සෙල්ලා එළියට ගියා පොඩි හදිස්සි මට ඇමතුමක් ඇවිදilla මම නැවතත් විනාඩියකට පොඩ්ඩක් එළියට නම් මොකද ඊටාම අත්‍යවශ්‍ය කාරණයක් සම්බන්ධයෙන් මොකද මේ හදිසි මේ වදදීමකට අදාළ වෙනත් නීති විරුද්ධ පත්වීමක් කරලා කියලා ආරංචියක් ආවා. දැන් මේකට අදාළ මානසික වදදීමක් සම්බන්ධ තමයි. ඔව් ඒකට අදාළ සිද්ධියක් ගැන තමයි මානසික වදදීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ ඒ ගැන අත උඩ පළාත ප්‍රාදේශීය ලේකම්ගේ සිද්ධිය ඊයේ දකින්න ඇති මීඩියාවල. ඉතින් මීඩියාවල යන්නේ එකට වෙහා ගිහපු තව කතාවක් එකේ තියෙනවා. මීඩියා ඉස්සරහා චාටර් කරලා වද දීලා මරන්න පුළුවන් වගේ එහෙම අදහසක් තමයි මේ සමහර නිලධාරීන්ට තිබ්බේ. ඉතින් ඒට අදාළ සිද්ධියකට තමයි මේ පොල්ලයක් එනවා. මං යනවා ඔයාලා කතා කරගෙන යන්න ඉස්සරහට. ඔව් මං කියන්න ගියේ වදදීම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට දැන් ඇත්තටම අපේ ඔළුවටත් අපි කියන්නේ මම සමාජය කියලා කියන්නේ මේ සමාජය ඔළුවටත් සමාජයටත් ගොඩක් වෙලාවට මුල් බැහැගත්ත තමයි දෙකක් දුන්නේ නැත්නම් ආ ගන්න බැරි වෙයි. ඕකට ගහලා ගන්න ඕනේ වගේ එකක් තමයි තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් වුණත් නිකන් අපිට හිතෙනවා අයියෝ ගිහින් ගහලා හරි ආ ගන්න වගේ එකක් හිතෙනවනේ සමහර වෙලාවට. ඉතින් එහෙම එතකොට හැබැයි මේ ලෝකෙ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. නෝර්වේ එතකොට ඇමරිකා එක්සත් රාජධානිය වගේ එක්සත් ජනපදය වගේ බොහෝ රටවල් වල මේ වෙද්දී පහුගිය දවසක ඉන්දියාවෙත් නඩු තීන්දුවක් දුන්නා පොලිස් සියලුම පොලිස් ස්ථානවල කැමරා හයි කරන්න වගේ ඒවා. එතකොට මේ වද දීලා නෙමෙයි ඇත්තටම මේ අපරාධ විමර්ශනවල ගොඩක් සාර්ථකත්වය ළඟා කරගත්ත රටවල් මේවා කරන්නේ. විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. එතකොට මනෝවෛද්‍ය විද්‍යාව වගේ ඒවා පාදක කරගෙන ඊට පස්සේ මේ පාපොච්චාරණයන් මත ඔය රටවල් පදනම් වෙන්නේ නැහැ විමර්ශනයේදී. එතකොට අර අනිත් සාක්ෂි හොයාගන්න එක එතකොට මේ පීස් මොඩල් කියලා මොඩල් එකක් තියෙනවා. එතකොට මෙන්ඩිස් ප්‍රින්සිපල් කියලා දේවල් තියෙනවා. මේ වගේ ඒවායින් ගොඩක් වෙලාවට අර කියපු මේ වද හිංසාවෙන් තොරව අපරාධ විමර්ශන කරනවා. එතකොට ඒකෙන් අසත්‍ය ප්‍රකාශ ලැබෙන එක අරවට වඩා 50% දක්වා පල්ලෙහාට ගිහින් තියෙනවා කියලා තියෙනවා. එතකොට මේ අර ඔය පීස් මොඩල් වගේ එකකින් ගොඩක් වෙලාවට බොරු එළියට එන්නේම නැහැ. මොකද වද දුන්නොත් නේ බොරු කියන්නේ ගොඩක් වෙලාවට අර මේ ඔය දේශබන්දුට අදාළ නඩු තීන්දුවෙත් තියෙනවා මේ ඒගොල්ලෝ වැරද්ද පිළිගන්නවයි. අර නොසෑහෙන්න අමානුෂික වද හිංසා දෙද්දි නොකරපු දෙයක් වුණත් පිළිගන්න හිතෙනවා. ඒ වගේ මේ එතකොට ගොඩක් රටවල් වල විශේෂයෙන්ම එක්සත් ජනපදයේ බොඩි කැම්ස් හයි කරගෙන යනවා. එතකොට අත්අඩංගුවට ගන්න ගියත් බොඩි කැම්ස් හයි කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රශ්න කරන්න ඕනේ පොලිස් ස්ථානය තුළ විතරයි. එතකොට ඒ ස්ථානයේත් කැමරා හයි කරලා තියෙන්න ඕනේ. ඒ වගේ මේවයි තත්ත්වය ගොඩක් වෙනස්සා ඒ රටවල් වල අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් සාර්ථකත්වය සම්බන්ධයෙන් මීට වඩා ලොකු ඉහළ තත්ත්වයක ඉන්නවා කියලා තමයි වාර්තාව පෙන්නලා දෙන්නේ. කාටවත් ගහලම මේව කරන්න ඕනේ මේ විමර්ශනයක් සාර්ථක කරගන්න. මම හිතන්නේ දිලි අපි උදාහරණ ටිකක් එක්ක කතා කරොත් හොඳයි. ඒ කියන්නේ විඳිත පාර්ශව කොයි විදිහටද පීඩාවට පත් වෙලා තියෙන්නේ කියන එක. දිල්ෂාන්ගේ ගැන අපි ගොඩක් ගිය සතියේත් කතා කරානේ නේ. දිල්ෂාන්ගේ එක අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ මම මේකේ අර මේ අමිත අක්කගේ නඩුවෙන් කියන්නද මේ දිල්ෂාන්ගේ තියෙන පැහැදිලිම කාරණා තමයි අතන OICලා 3 දෙනෙක්. ඔව්. කියන්නේ කොච්චර බලයේ යොදවීමක් තියෙනවද කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ දිල්ෂාන්ට වෙඩි තියන්න ආවා. කියන්නේ ඒ නිසා යාළුවෙක් මරුණා එකෙන්. වින්දිතෙක් වෙලා වින්දිත භාවයෙන් තවත් වින්දිත භාවයට පත් වෙනවා. යන ගැලවීමක් නෑ මේක වුණා කියන ජීවිත කාලෙම මේ මුළු පවුලම එකෙන් සෆර් කරනවා. තව උදාහරණ තියෙනවා ඊට පස්සේ එහෙම වෙලා ඔක්කොම වෙලා පාඩුවේ කටවහගෙන බෙහෙත් කරගෙන ඔක්කොම කරගෙන ඉන්නේ ඒවා. ඒතකොට එතකොට ආපහු පීඩාවට පත් වෙන්නේ නැහැ. ඇයි අයිතිය වෙනුවේ සටන් කරන්නේ. එතකොට මේ අමිත අක්කගේ සිද්ධියේදී මම අර මේ ගොඩක් හයිලයිට් කරන්න බැලුවා. අයියේ මේ දැන් පනත තියෙනවනේ. පනතේ හරහා මේ අධිචෝදනා ඉදිරිපත් කරන අවුරුදු 7ක් ගත වෙලා තියෙනවා. ඒ නඩුවට අදාළ අවුරුදු 7ක්. ඒකදී එතකොට වෙලා තියෙන්නේ මේ පනත ප්‍රකාරව මේ
අධිචෝදනා ගොනු කරලා තියෙනවා මේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේ 2017 අවසන් වෙලා තියෙන. ඒ කියන්නේ දීර්ඝ කාලීනව අවුරුදු 7ක් තිස්සේ මේකේ නඩුව ගිහින් තියෙනවා. එම නඩුවට චූදිතට චෝදනා පත්‍ර බාර දීමට නොතියසි පවා නිකුත් කරගන්න බැරි වෙලා තිබෙනවා. ඔහු අතුරුදහන්ලු. ඒ වෙද්දි දැන් අවුරුදු 7ක් නේ. එතකොට මේ වැරදි කරපු අයට ඒවට කියන්නේ සැඟ වෙන්න හරි එක්කෝ වෙන ඒගොල්ලන්ගේ ආරක්ෂාව සලස ගන්න ඕන වටපිටාව හදාගන්න ඕන තරම් කාලේ තියෙනවා. එක්කෝ සාක්ෂි වෙනස් කරන්න ඕන දෙයකට කාලේ තියෙනවා. මේ තව එතකොට මේ නඩු තීන්දුවේ මේ ඓතිහාසික නඩු තීන්දුවක් වෙලා තියෙනවා. මේ ජීවත් වීමේ අයිතිය හිමි වූ ඓතිහාසික නඩු තීන්දුවක් විදිහට මං හිතන්නේ මේ ටෝච් ගැන කතා කරද්දි මං හිතන්නේ අමිතක්කගේ නඩු තීන්දුව නිකන් බේස් එකක් වගේ වෙලා තියෙනවනේ. නීති වාර්තා වලට පවා ගිහින් නිශ්චිත කාරණයකුත් තියෙනවා. මොකද ලංකාවේ නඩු තීන්දුව වලින් ජීවත් වීමේ අයිතිය පිළි අරන් තිබුණාට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජීවත් වීමේ අයිතිය පිළි අරගෙන නැහැ. ඒක නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව පිළි අරගෙන තියෙනවා. 2015 ආණ්ඩුව කාලෙදී යහපාලන ආණ්ඩුවෙන් අර ආණ්ඩු ක්‍රම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය වෙලාවේදී ඒක ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න මහජන අදහස් ගන්න වෙලාවේ ගොඩක් අයගෙන් අදහස් ඉදිරිපත් වෙලා තිබුණා කියලා ඒකේ සභාපති වුණු ලාලු ජයනායක ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාලු ජයනායක මහත්තයා කියලා තිබුණා ජීවත් වීමේ අයිතිය ගැන ගොඩක් අය කියලා තිබුණා කියලා. ඒකේ තමයි වැදගත් කාරණා. ඒ කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ කියන එක ගැන යම් අදහසක් තියෙනවා. එතකොට අය තව දැන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරාම ඒ පැමිණිලි විභාග වෙලා කාලයක් ඒකටත් ගත වෙනවනේ. ඒ ගත වෙද්දි තීන්දුවක් ඒගොල්ලොත් දෙනවනේ මේ කියන්නේ නිර්දේශ මානව හිමිකම් කොමිෂන් සභාවේ. ඒකෙදි දකින්න මං හිතන්නේ ලොකුම අඩලුහුඩුකම මේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අර මේ වින්දිතයට නියම කරන වන්දි මුදල. ඒක බොහොම සුළු අඩු මුදලක් තමයි නිර්දේශ කරන්නේ. සමහර විට එයාට කොළඹ ප්‍රධාන කාර්යාලයට මේවට මේ මොනවද ඉන්ක්වයරිස් වලට එන්න වාහන අරගෙන නීතිඥවරු ගාස්තු ගෙවාගෙන එනකොට අර අවුරුදු ගානට ගිය ගානෙන් මං හිතන්නේ මේ ලොකු මුදලක් ලැබෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ එක දැන් නිර්දේශ ඉදිරිපත් කරනවා පොලිස්පතිවරයාට මේ එයාගේ පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්න මේක ගැන පරීක්ෂණ පවත්වන්න එහෙම කියලා නිර්දේශ ඉදිරිපත් කරනවා. හැබැයි ඒ නිර්දේශ වලින් කීයක් ඒ කියන්නේ කොච්චර අඩු ප්‍රතිශතයක්ද ඒ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ වගේ දේවල් අරගෙන මේගොල්ලන් ඒ කියන්නේ මේ තවත් මේ වගේ මිනිස්සෙකුට නොවන මට්ටමට ඒ පොලිස් නිලධාරියාව මේ ට්‍රේන් කරන ඒවා මං හිතන්නේ නැහැ වෙනවා කියලා. වෙනවනම් මේ විදිහට දවසින් දවස ටෝච් වැඩි වෙන්න විදිහක් නැහැ. නෑ අනිවාර්යෙන්. ඔය එතකොට දැන් ඇත්තටම කොමිෂන් සභාවේ නිලධාරීන් සෑහෙන්න මහන්සි වෙලා විමර්ශන කරලා ඒ ලබා දෙන නිර්දේශවලුත් වින්දිතයාට සහනයක් ලැබෙන්නේ නැත්නම් ඇත්තටම හරි කනගාටුදායකයි. අනිවාර්යෙන්. අපි මොනවද අපි මාධ්‍ය භාවිතය ගැන මාධ්‍ය භාවිතය ගැන ටිකක් කතා කරන්න වෙනවා මම හිතන්නේ. මොකද මේ අත්අඩංගුවට ගැනීම කරාට පස්සේ මොකක් හරි සිද්ධියක් වුණ ගමන් පොලිසිය පාවිච්චි කරන වැඩක් තියෙනවනේ. ඔව්. පොලිසිය ටග් ගාලා පාවිච්චි කරන්නේ මේගොල්ලෝ මද්ද්‍රව්‍ය චෝදනා තියෙන කට්ටිය. මම මේ උදාහරණයක් බලුවේ මම ගාව තිබුණා ඒකයි. ඒක වෙන්නේත් පොලිස් ආඥා පනතේ 29 ගණතියට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ පරිපාලන ජාලය මෙහෙවන වගකීම දරන්නේ පොලිස්පතිවරයානේ. මේ පොලිස්පතිවරයා යටතේ ඉන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ටාසයෙන් තමයි ඒ වැඩේ වෙන්නේ. ඒකට ඒක බරපතල කාරණයක්. එතකොට මොකක් හරි අත්අඩංගුවට ගැනීමක් වෙලා සිද්ධියක් වුණ ගමන් මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කරනවා. මෙයාට මෙන්න මේ වගේ පරණ චෝදනා තියෙනවා මේ විදිහට අර සිද්ධිය ගැන කියන්නේ නැතුව මේ වගේ සිද්ධි තියෙනවා මේ පෙර වැරදි තියෙනවා මෙහෙම මද්ද්‍රව්‍ය චෝදනා තියෙනවා එහෙම කියලා. මොකද ඔයකයි හොඳ උදාහරණයක් තමයි අර පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් එකපාරක් අත්අඩංගුවට ගත්ත ප්‍රීති සමන්ත කුමාර වගේ මට මතක. ඔහුට මේ පහර දීම් සහ ඔහු මිය ගියට සිද්ධියට අදාළ කාරණේදී මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මාලිගාකන්ද පැහැදිලිව අවධාරණය කරලා තිබුණා මාධ්‍ය වලින් මේ එක පැත්තක විතරක් තොරතුරක් අරගෙන දාන එක කොයිතරම් දුරට සාධාරණද කියන එක නියෝගයක් නිකුත් කරලා නෙවෙයි අවධාරණය කරලා තිබුණා යම් කාරණයක් මාධ්‍ය වලින්. මොකද දැන් මාධ්‍යෙන් කරන්නේ එතකොට පොලිසිය කියන කාරණේ අරගෙන ඒක හැමෝම දාන එක. ඒක කොයිතරම් දුරට එතකොට ආපහු පීඩිත පාර්ශ්ව වලට කොහොම බලපානවද ඒක බරපතල කාරණයක්. අනිත් එක සහ දැන් ඒකේ තියෙන කාරණේ තමයි දැන් අධිකරණයේදී හෙළිවෙන කරුණු ඒක සමහරට එකපාර්ශ්වික වෙන්නත් පුළුවන් අධිකරණයේදී එන කරුණු. හැබැයි ඒක පබ්ලික් අධිකරණයට ඉදිරිපත් වෙන කරුණු. ඒකට ඒකට අනිත් පැත්තේවත් එනවා. එහෙම දෙපැත්තම එනවා.
හැබැයි මේක පොලිසියෙන් ඒගොල්ලොන්ගේ මතය ප්‍රකාශ කරන එකක්. ඒතකොට අනික් පැත්තේ පැහැදිලි මතයක් තියෙන පුළුවන්. ඒකට ඉඩක් නොදීම බරපතල කාරණයක් විදිහට අපි දැන් පහුගිය කාලේ දිගටම දෙකපු කාරණේ තමයි එහෙම අත්අඩංගුවට ගත්ත ගමන් මේක සාධාරණයි කියන්න උත්සාහ කරනවා. ඒක මතයක් විදිහටත් ලංකාවේ සමාජය ඇතුලේ තියෙන එකක් නේ. දැන් වැලිකඩ සමූහ ඝාතනය වෙලාවේ 2012 මතයක් හැදුවෙම මේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් මේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැරුවේ කියලා. ඒතර එළිය මිනිස්සුත් එතකොට කිව්ව සමහර තැන්වලදී උන්නම් මරුවට කමක් නැහැ. ඇයි අපි බන්ධනාගාර තියාගෙන උන්ට කන්න දෙන්න වේදම් කරන්න වගේ එකක් කිව්වා. ඒතකොට ඒක කොයිතරම් දුරට බරපතලද? මොකද අධිකරණයේ භාරයේ රාජ්‍ය භාරයේ ඉන්න පුද්ගලයෝ මරන්නේ. එහෙම මරනවා කියලා කියන්නේ එතකොට ඒක ආරක්ෂාව සම්බන්ධ බරපතල කාරණයක්. මහර සිද්ධිය. එතකොට කොච්චර සිදුවීම් තියෙනවද? එතකොට මාධ්‍යයටත් වගකීමක් තියෙනවා. ඇත්තටම අපිට කොයිතරම් දුරට ඒක සාධාරණව වාර්තා කිරීම සහ මිනිසුන්ට ඒ වාර්තා කිරීම හරහා මොකක්ද වෙන්නේ කියන එක ගැන හිතන්න. ඔය අයියා කියපු කාරණාව ගැන මේ පෙරේදාවා මේ FR නඩු තීන්දුවක්. ඒකේ ජනක සිල්වා බෙදුණු තීන්දුවක් ආවේ විනිසුරු ජනක සිල්වා මහතා ඔය කාරණාව සම්බන්ධයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව කියලා තිබ්බා. ඒ කියන්නේ ඒ වෙලාවේ නඩු තීන්දුවේ සඳහන් කරනවා තව හින්දු ආගමේ සහ ඉස්ලාම් ආගමේ සහ කතෝලික ආගමේ කතා තුනකුත් තියෙනවා. මට මතක අර කතාව. ඒකේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ අර මේ අච්චර මිනිමරුන් කරපු අඟුලිමාලට පවා ශාසනයට එන්න දීලා මහාන කරවගෙන ඊට පස්සේ මේ නිර්වාණය කරා ළඟා වෙන්න පවා අවස්ථාව දුන්නා. එතකොට කෙනෙක්ගේ කවුරු හරි පෙර වැරද්දක් කරා කියලා හෝ එයා එතනින් එයාට අර එයා සිරකරුවෝද මිනිස්සයෝ කියලා බන්ධනාගාරේ ඉස්සර අපි එද්දිත් දැක්කනේ. මේ ඒ කියන්නේ එයා මිනිස්සෙක් කියන එක අමතක කරන්න බෑ. කවුරු පෙර වැරදි තිබ්බත් කවුරු හරි වැරද්දක් කරා කියලා ඒකට අදාළව රඳවන් ඉන්න එක හරි පුනරුත්ථාපනය කිරීම හරි මොකක් හරි කාරණාවක් ඇතුලේ එයාට අදාළ අර මූලික මේ මිනිස්සෙක්ට දෙන්න ඕන කියන දේවල් ටික කාටවත් එහෙම නොසලකා හරින්න අයිතියක් නැහැ. අනිවාර්යයෙන්ම. දෙල්ලි අපි මොනවද කතා කරන්න ඕනේ තව? අන්තිමට කියමුද අරක මේ සමස්තයක් විදිහටත් ගන්න ඕනේ කියලා එහෙම එක්කුත් තියෙනවා. ඇත්තටම දැන් යුක්තිය කියන එක ගත්තොත් එහෙම යුක්තිය නීතියේ සහ අධිකරණයේ යුක්තිය කියන කාරණේ එකක්. ඊට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වෙන සහ අපිට නිකන් සාධාරණව මට ගත්තොත් එහෙම පරිසර යුක්තිය. ඊපස්සේ ආර්ථික යුක්තිය, සමාජීය යුක්තිය. ඒ වගේ පුළුල් අපසරයකට යනවනේ. වද හිංසාව ගත්තාට පස්සෙත් එහෙමනේ ඇත්තටම. දැන් මගේ ගේ ළඟ කුණු කන්දක් ගොඩ ගහනවා නම් ඒක මට කොයිතරම් වද හිංසාවක් වදයක් බවට පත් වෙනවද කියන එක. ඒ කියන්නේ රාජ්‍යයේ වගකීමක් තියෙනවා ඇත්තටම ආණ්ඩුවේ වගකීමක් තියෙනවා මේ සියලු ආකාර හිංසන වලින් කොහොමද මිනිසුන්ව බේරගන්නේ ගලවගන්නේ කියන එක සම්බන්ධයෙන් ආර්ථික හිංසන එහෙම වෙන්න පුළුවන්. හැබැයි බරපතලම කාරණේ තමයි ශරීරයට සහ මානසිකව ඒක කොහොමද කරන්නේ සහ පොලිසිය සහ මොකද අපි දැන් ජූනි 26 දවසෙත් ඇත්තටම කැට් එකත් එක්ක කතා කරන්නේ ඒක ගැන. අපි මේක ඊට වඩා පුළුල් එකකුත් තියෙන එකක්. මොකද අවසන් වශයෙන් කතා කරන්නේ මේ මැදින් පෙන්නන්නේ නෑ කිව්වොත් හොඳයි නේද? එහෙම දැන් ඇත්තටම සිද්ධියක් වුණොත් ඔව් අනිවාර්යයෙන්ම අපි කරන්න මුලින්ම කියන්නේ බේසික්ම දේ කියන්න. මේක පැහැදිලි කරන්න. මේක කොහොම පැහැදිලි කරමු අපි. මේක අපි කොහොම පැහැදිලි කරමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හරහා. මානව හිමිකම් කොමිෂන් සභාවේ හොට්ලයින් එක තියෙනවා. ඒකට ඒ කියන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි. එතකොට තව ඒකට කෝල් ලේසියෙම බලවන්නේ කෝල් එකක් දීලා එතකොට ඔයාලට කම්ප්ලේන් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා. ඒවට වාර්තා කරන්න පුළුවන්. ඊටත් අමතරව පොලිසියට ගිහිල්ලා මේ ගැන පැමිණිලි කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් පොලිසිය දැන් තමන්ගේ පවුලේ කෙනානේ දැන් ටෝච් වෙන්නේ. එතකොට යම් ගැටලු ඒවලට එනවා පැමිණිලි බාරගන්නේ නැහැ. එක්ක දැන් ගොඩක් වෙලාවට කාන්තාවනේ යන්නේ. ඊට පස්සේ මානව හිමිකම් කොමිෂන් සභාවේ හදිසි අවස්ථා දුරකථන අංකය 1996. 1996. මේ ඒකට තමයි කම්ප්ලේන් එක එතකොට දාන්න ඕනේ. ඔයා කියන්නේ. නෑ ඊටත් එක තමයි කටයුතු කරන්න ඕනේ. ඒක ටිකක් අපිට පුළුවන් නම් ඇත්තට වෙනම වැඩසටහනක් කරන්න මානව හිමිකම් කොමිසම එක නැත්නම් ඒගොල්ලන්ට කොහොමද කරන්න ඕනේ සහ සමහර දේවල් වලදී තව එක්ස්පර්ට් ගියා. එයා තමයි මේ තව ප්‍රායෝගික කාරණා බලපාන අවස්ථාවක් තියෙනවනේ. ඇත්තටම මානව හිමිකම් කොමිෂන් සභාවට තියෙන කැපැසිටි එක කොච්චරද? ඔව්. ඒ ආයතනික ප්‍රශ්න ටික වෙනම තියෙනවානේ. ඒක තමයි. එතකොට දැන් මේකෙදී ආපහු අපි බලන්න ඕනේ කාරණේ තමයි ආණ්ඩුව විදිහට මේ පහසුකම් සලසන්න කොයි විදිහටද මැදිහත් වෙන්න ඕනේ කියන එක. මොකද මේ ප්‍රතිසංස්කරණ කරද්දී
මේවා ඉස්සරහට අරගෙන යන්න ඒක තියෙන්න වෙනවනේ. ඔව්. තොරතුරු කොමිසමේ තිබුණු අඩුපාඩු අපි දැක්කා. මානවකම් කොමිසමේ පුළුවන්. ඒ ස්වාධීන කොමිසම් වල කාර්යභාරය ඉස්සරහට අරගෙන යන්න නම් ඒක තියෙන්න ඕනනේ ඇත්තටම. කොමිෂන් සභාව ඒ කියන්නේ ස්වාධීන පත් කරෙත් මේවා අවම කරගන්න ඕන නිසානේ. මොකද හැමතැනටම යන්න කට්ටිය ඉන්නවා. ඒ මොකද ඒ වේගයෙන් යන්න ඕන. වනජීවිකට අපි දකින කාරණයක් තමයි වාහන කොච්චර නැද්ද, ස්ටාෆ් කොච්චර නැද්ද, හෙක්ටයාර් 60000 විතර බලා ගන්න ඉන්න කී දෙනයිද, අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒක නිසා ඒ වගේම තමයි මේ වගේත් එතකොට. ඒ වගේනත් අවධානය යොමු කරන්න ඕනේ කාරණයක් මේ වගේ දවසක ඇත්තටම. මොකද පුළුල් විෂයක් වෙනවා සහ බරපතල කාරණයක් ඇත්තටම. සහ මිනිසුන්ගේ සටන් වලින් ජනතාවගේ සටන් වලින් දිනාගත් අයිතිවාසිකම් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වලින් අවධාරණය කරපු කරුණු තියෙනවා. එතකොට ඒ කාරණා එක්ක ඉස්සරහට අරගෙන යන එක රාජ්‍යයේත් වගකීමක් වෙනවා. මොකද රාජ්‍යයේ පුරවැසියාගේ ආරක්ෂාව, පුරවැසියාගේ නිදහස තහවුරු කරන එක අනිවාර්ය වගකීමක් රාජ්‍යයේ. තව එක මේ වදහිංසාව සම්බන්ධයෙන් ඉවරයි. මට මේ දැන් හම්බුණා එකක් අර ජූනි 15 ඒ වගේ සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. සම අය දන්නවනේ අර පොලිස් භාරයේ හිටිය කෙනෙක් අර විරාජ් රශ්මික ද සිල්වා ගේ කතාව නේද? මේ ළඟ මෑතක වෙච්ච එකක්නේ. තව ජූනි 24ත් එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඇත්තටම මේවා කස්ටෝඩියල් ඩෙත්ස් ඒ කියන්නේ මේ රැඳුම් භාරයේ ඉඳන් වෙච්ච මරණ මේ අවුරුද්දෙම මේ කියන්නේ මරණ 5කට වඩා වෙලා තියෙනවා බලාගෙන ගියාම. ඊටමත් ඛේදනීය කාරණාවක්. ඒ ගමම්ම මට අයියා ඉවරයිද? අපි යෝ කරමුද? අර මතක් කරන්න තියෙනවා මීඩියා එල්කේ විසින් මේ වද හිංසාව ගැන වාර්තා වැඩසටහනක් කරනවා. ඉතින් ඒකට සහයෝගය ලබා දෙන්න පල්ලෙහා ලින්ක් එක දායි buy me coffee platform එක තුලින් සහයෝගය ලබා දෙන්න පුළුවන් ඕන. අපි එහෙනම් අවසන් කරමු නේද? ඔව්. අවසන් කරමු. එහෙනම් ස්තුතියි. ඊළඟ සතියේ ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බ හම්බෙමු. ජය වේවා. ජය වේවා. ජය වේවා.